බුදුරජාණන් වහන්සේ සම්බුද්ධ කෘත්‍ය අවසන් කොට පිරිනිවීමට මොහොතකට පෙර අප කෙරෙහි අනුකම්පාවෙන් වදාළ අයුරින්ම දඹදිව උතුම් බුද්ධ භූමියේ සතර ස්ථාන ඇතුළු අනිකුත් සියලු පුණ්‍ය භූමි සංවේග සිතින් දැකබලා වන්දනා කිරීම සඳහා ගෙවන මුදලට සැබෑම වටිනාකමක් ලබා ගනිමින් ජීවිතයට යහපත් ආකල්පමය වෙනසක් ඇති කරගන්න 2008 වසරේ සිට බොහෝ වාර ගණනක් දඹදිව වන්දනා කරවා මනා පළපුරුද්ද ඇති ජානක සමග මහී ලංකා ගමනේදී නවාතැන් ගැනීමට සුවපහසු හෝටල් කාමර කෑමට ප්‍රණීත ආහාර බීමට බෝතල් පානීය ජලය අවශ්‍ය වූ විට වෛද්‍ය පහසුකම් ගමන පුරාවට පහසුව සලසන කාරුණික කාර්ය මණ්ඩලය ගමනට සුකෝපභෝගී බස් රථ එක්වන්න වෙනස වටහා ගන්න මහී ලංකා දඹදිව වන්දනා සංචාරකයෝ සඳ ලංකාව අමතන්න 077 997 81 45 076 643 මේ මහා භද්‍ර කල්පයේ සතරවෙනි වතාවට ලොව පහළ වී වදාළ අපගේ ශාස්තෘ වූ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක. පින්වත් මහණෙනි, සදහැවත් කුලපුත්‍රයෙකු විසින් දැකබලා සංවේගයේ උපදවා ගත යුතු උතුම් ස්ථානයන් සතරකි. මෙම ස්ථානයේ සම්මා සම්බුද්ධත්වයේ ලබන මහා බෝසතාණෝ උපත ලද සේකැයි දැකබලා දහම් සංවේගය උපදවා ගත යුතුයි. මෙම ස්ථානයේ උන්වහන්සේ දස මරසින් පරදා ගුරු උපදේශ රහිතව චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කොට වදාළ සේකැයි දැකබලා සංවේගය උපදවා ගත යුතුයි. මෙම ස්ථානයේදී ඒ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත අනුත්තර වූ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කොට වදාළ සේකැයි දැකබලා දහම් සංවේගය උපදවා ගත යුතුයි. මෙම ස්ථානයේදී ඒ භාග්‍යවතුන් වහන්සේ සියලු බුදු කිස නිමකොට අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේකැයි දැකබලා දහම් සංවේගය උපදවා ගත යුතුයි. අපි ඒ උත්තම ස්ථානයන් ඇතුළු අනෙකුත් පුණ්‍ය භූමි සියසින් දැකබලා වන්දනා කිරීමට අපගේ ශාස්තෘන් වහන්සේ 45 වසරක් පුරාවට වැඩ සිටි ලක්ෂ සංඛ්‍යාත මහරහතන් වහන්සේලා වැඩ සිටි අසිරිමත් දඹදිව් තලය බලා පිටත් තුනෙමු. මේක ගත්තොත් මුදල් කියලා කියන්නේ කාමයක්ම තමයි. ආය වෙන දෙයක් නෑ. බින්දුතුනි දන්නවද? භික්ෂුවකට බින්දපාත යනකොට යම් මුදල යම් රන් රුධි පුතු ගැනි පාත්‍රයට දැම්මොත් මොකද කරන්න කිව්වේ? ඉවසන්න එපා. පාත්‍රයට දැම්මොත් හිතින් ඉවසන්න එපා කියන්නේ. බැරි වෙලාවත් හිතින් ඉවසීම අර වැඩේට කියලා හිතුනොත් වහාම ඇවිල්ලා උපාධ්‍යයන් වහන්සේට කියන්න ඕනේ මං අතින් මෙහෙම දෙයක් සිද්ධ වුණා මගේ හිතට මෙහෙම සිතුවිල්ලක් ආවා කියලා. ආපුවම මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා සංඝ සභාවක් කෙවලිම
රැස් කරන සංඝ සභාවක් ඉවලෙම උපාධ්‍යයන් වහන්සේ මූලික කරගෙන සංඝ සභාවක් ඉවලෙම කැඳවුණා. කැඳවලා සංඝයා අපි කියමු 20ක් ඉන්නවා කියලා. ඒ සංඝයා 20 රවුමකට වාඩි වෙනවා. වාඩි වෙලා ගිහි කෙනෙක් නැත්තම් මුදල් උසුලන්නා හැටියට ඒ සංඝ සභාවෙන් කෙනෙක්ව පත් කරනවා. පත් කරලා අර ලැබුණු මුදල අර සභාව මැද්දට දානවා. දැන් පස්සේ මුදල් උසුලන්නා විසින් ඒක ගන්නකොට අර සංඝ සභාවේ සියලු දෙනාම මුදල් විසු කරන කෙනා දැස් පියාගත යුතුයි. පියාගෙන සභාවෙන් එළියට මුදල් විසි කරනවා. විසි කරනකොට වැටෙන දිශාව යමෙක් දැක්කොත් ඒ භික්ෂුවට ශික්ෂාවක් කැඩෙනවා. ඒ කියන්නේ මේ මුදල් යන දිශාව බැලුවොත් ඒ නේද? ඒ කියන්නේ හිතෙන්න පුළුවන් නේ කෙනෙකුට. එහෙම හිතුවොත් අන්න ශික්ෂාවක් කැඩෙනවා. ඒකට බලන්න ඇයි එහෙම පැනෙන්නේ? මහා කරුණාවෙන්. මොකද මුදල් කියන්නේ සියල්ල. මුදලින් සියල්ල කරන්න පුළුවන්. එතකොට මුදල් යමෙක් පරිහරණය කළොත් මේ බුද්ධ ශාසනයට ඇතුල් වෙලා ඒක න පිළිලා ආයි නවත්තන්න මොන జగතෙකුටවත් බෑ. ඒක සාධාරණී කිරීම කරන්න කාටවත් බෑ. අන්න ඒ නිසා ඉදා දෙවෙනි සංගායනාව සිද්ධ වුණා. ඒවා කැප නැහැ කියේ. ආයි බුද්ධ ශාසනය පබලන්න පටන් ගත්තා. රාතුන් වේගින් බිහි වෙන්න පටන් ගත්තා. මේ ජීවන ලතාවේ තියෙන තොරතුරු මම ලතාවකට කියාගෙන යද්දී ලත වෙන මුහුණුත් මම දැක්කා. මට බොරු වත්තන් තප්පර ගණනකින් ජීවිතය අතීතා වර්ධනයකට යන්නට ඇති. ඇත්තට මෙන්න යන්න අවශ්‍යතාවයක් තියෙන්න ඕන. ඒ පරිසරය හදන්න ඕන නිසා තමයි නිර්මාණකරුවෙක් මේක නිර්මාණය කළා තියෙන්නේ. මම මේ කතාවේ විස්තර කියාගෙන යනකොට ඔයත්තන් ජම් තැනක ඔයත්තන් හිත නතර වුණා මේ නිර්මාණය ඇතුලේ මූණ වෙනස්. ඒ කියන්නේ නිර්මාණකරු අතිශය සාර්ථකයි කියන්නේ. දැන් මට ওই මූණින් පිළිච්ච දේ පොඩ්ඩක් කියන්නද? මේක හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. අඤ්ඤයි පිටුපත් පිළිපිලි මෙන්න දෙකේ විත යොමු කරන්නේ පාපම් සුපාදම් මන්දාරි අහන දේ හොඳින් දරා ගන්න කියන්නේ නේ ඊට පස්සේ මොකද කරන්නේ දෙතිස් කතාව පැත්තකින් තියෙන වචනේ පුරුදු කරන්න කිව්වොත් නේ නෝනින් මෙන්න කරන්න කිව්වොත් අන්න එතකොට ඒක මට ගලප ගන්න පුළුවන් වෙන්නේ පිටුතුනේ කල් දැනගත්ත දෙව්වෝ උන්වහන්සේට ආරාධනාවක් කළා. මොකක්ද? කාලෝ යම්පි මහාවීර උපච්ච මාතු කුච්චි සදේවකං තාරයන්තෝ විද්‍යස් අමතප්පද මහාවීරයන් වහන්සේ මෞකස පිළිසිඳ ගැනීමට දැන් කාලය. දෙව් මිනිසුන් කෙරෙහි අනුකම්පාවෙන් යමුර්තේ අවබෝධ කරගන්නසේක් වාගේ. ඊට පස්සේ උන්වහන්සේ දෙවියන්ගේ ආරාධනාවෙන් බැලුවා. කුංචි කාලේ පිටකන උනත් බැලුවා. පස් මහා බැලු කාලේ බැලු දීපේ දේශේ කුලේ මව ඒ පස් මහා බැලු බලපු ඒ මහ බෝසතාණන් වහන්සේ තුසිත දිවි ලෝකේ චුතංගා සිහි නෝනින් යුක්තව ඇසල පුර 15ක් බොහෝ දිනක මායා දේවියට මව්පදුමිය දෙමිනි ඒ කුස පිළිසිඳ ගැනීම සිද්ධ වුණා. පින්නතුනි මේ මහා පෘථුවියට ඒක දරා ගන්න බැරුව ගියා. ලෝකාන්තරික නරකේ කිසි දිනක ඉරෙම්ම හදින්ම තරුවකින්ම ආලෝකමත් නොවන තැන. හැබැයි ඒ ලෝකාන්තරික නරකයට පවා එදා දෙවියන්ගේ දේවානුභාවී කුවාගේ ආලෝකයක් පැතිරලා ගියා. පින්නතුනි සෑම අම්මා කෙනෙක්ම දරුවෙක් කුසී සම්පූර්ණ කරනවා මාස 9ක් නැත්නම් 7ක්. හැබැයි මේ බෝසත් පුතාව ඒ බෝසත් මෞතුමිය කුසී දරා ගන්නවා හරියටම මාස 10ක්. සෑම අම්මා කෙනෙක්ම ප්‍රථම දරු ප්‍රසූතිය සඳහා යනවා කාලෙක. පින්තුනි ඉන් පසුව උන්වහන්සේ අපි දන්නා මේ මග කියලා දෙන කෙනෙක් ඉන්නවාද කියලා හොයාගෙන ගියා. කවදා හම්බුණා? ආලාර කාලාමේ බුද්ධක රාම පුත්‍රයා ගුරුවරු
හොයාගෙන ගිය උන්වහන්සේ ඒ දෙන්න ගුරු කන්න කියලා පුදන්න පටන් ගත්තා. පින්නතුනේ උන්වහන්සේ ඒ දෙන්නගේ තියෙන්නේ යම් දැනුමක්ද සුළු මොහොතකින් චාචාත් කරලා දෙන්නව ප්‍රතික්ෂේප කළා. පින්නතුනේ දෙන්නව ප්‍රතික්ෂේප කරපු උන්වහන්සේ කල්පනා කළා මේ දුකින් මිදෙන්න කුමක්ද තියෙන වැඩ පිළිවෙල. ඒකල මගදී හිටපු මිනිස්සු මේ දුකින් එතර වෙන්න දිවි අපේක්ෂාවෙන් අතහරින්න දිව්‍ය අපේක්ෂා අතහරින්න නොයෙකුත් තපස් ක්‍රම අනුගමනය කළා. උන්වහන්සේ කල්පනා කළා මටද තියෙන මේ ශක්තිය මම දෙයක් කරන්න නෑ. අද අපි යන ඒ බුද්ධ ගයාවේ තියෙන උරුවෙල දනව්වට උන්වහන්සේ වැඩම කළා. එතන ඉඳලා විස්තරي එතන ඉඳලයි අහගන්න තියෙන්නේ. අපි යමු ඒ භාගතුන් වහන්සේ මෙලොව සිටි පින්වන්තම පස්නම මුණ ගැහුණු තැන අශෝක නිරිඳුන් අපි මෙන් අඳුනගත්තා. දැන් මගෙන් නෙමෙයි අහලා දැනගත්තේ. මම වගේ කෙනෙක් නෙමෙයි අහලා දැනගත්තේ. කාගෙන්ද අහලා දැනගත්තේ? මොග්ගලී පුත්තිස්ස කියන මහ යුද්ධය ඇති. ඒ රහතන් වහන්සේගේ අහලා දැනගත්තා පින්වන්ත පස්නම මුණ ගැහුණු තැන මෙතනයි කියලා. ඒ අඳුනගෙන මොකද කළේ? මේ ස්ථානයට ඇවිල්ලා මහා කූපයක් දැනුවා. ඒ දවසන් භාගතුන් වහන්සේ මුණ ගැහුණු තැන ප්‍රථමයෙන් මෙතන කියලා. ඒකට නම තිබ්බා මොකක් කියලාද? සම්මුඛ චේතිය කියලා. සත්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දීව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඊහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහිති හටගත්තා. ටික කාලයක් වෙනස් වෙමින් පැවතුණා. විනාශයටපත් වුණා. උපාද සිටි භංග කියන මේ ධර්මතාවයට අනුව එදා ඒ බරණැස් නුවර අද අපි හඳුන්වනවා වාරාණසි. බුදුරජාණන් වහන්සේගේ කාලේ තිබුණ 12 මහා ජනපද අද තියෙන්නේ ප්‍රාන්ත. එතකොට ඉන්දියාවේ අද වර්තමාන ಭಾರತය කියලා හඳුන්වනවා. මේ 12 මහා ජනපද අතර කාසි ජනපදයේ ආලෝකේ නගරේ බවට පත් වුණේ පැරණිතම පූජනීයම නගරේ බවට පත් වුණේ මේ බරණැස් නුවර. අද වර්තමානයේ උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේ පැරණිතම පූජනීයම නගරේ බවට පත් වෙනවා මේ වාරාණසි කියන නගරය. අනාගතේ කේතුමති රාජධානි මෛත්‍රී ලෝතුරා බුදුහාමුදුරුවෝ අජිත නමින් පහළ වෙනකොට කේතුමති රාජධානිය බවට පත් වෙනවා මෙන්න මේ බරණැස් බ්‍රහ්මදත්ත පරම්පරාවේ රජ පරපුර අද දක්වාම මේ නගරේ පැවතීගෙන එනවා. එතකොට මේ පැරණිතම පූජනීයම නගරය අතීතේ වාරාණසි වර්තමානයේ වාරාණසි අනාගතේ කේතුමති රාජධානිය මුළු මහත් ලෝකෙම බෞද්ධයන්ට ආලෝකයේ නගරේ බවට පත් වෙනවා. අපි වැළඳගත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ පින්බිමට වැඩම කළා. මේ පින්බිමේදී චතුරාර්ය සත්‍ය ආර්ය අෂ්ටාංගික මාර්ගය මධ්‍යම ප්‍රතිපදාව නිවන කියන ධර්ම දේශනා කරලා චක්කුම් උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි යනුවෙන් මංගල ධර්ම දේශනාව දේශනා කරලා මේ තුන් ලෝකේම ආලෝකමත් කළ ඓතිහාසික පින්බිමයි බරණැස ඉස්පතන මිගදායි කියලා. මේ උදාර උතුම් පින්බිම මේ දහම වැළඳගත් ශ්‍රාවක පිරිසක් හැටියට මුළු ලෝකෙම බෞද්ධය වෙilla වචනෙන් ගණනය කරන්න බැරි තරම් බුදුගුණ සජ්ජායනා කරන සාදුනාද දීලා
සද්ධාවෙන් බුද්ධාලම්බනක් ප්‍රීතියෙන් වදින පිම්බිමයි දැන් ඔබ හැමදෙනාම වන්දනා කරන්න සූදානම්. විශාල මුදලක් වියදම් කරලා හම්බ කරගත්තු ධනයක් වියදම් කරලා බෞද්ධ හැටියට දඹදිව වෙනවා පෙරම් පුරාගෙන. පෙරම් පුරනවා ජීවිත එක වතාවක් හරි දඹදිව වෙන්න අමරණීය ගමනක් බවට පත් කරගන්න. එදා කුමාරදේවි රජින ආසාවක් ඇති වෙනවා බුදුරජාණන් වහන්සේ මුල් කරගෙන ධර්ම රත්නී මුල් කරගෙන පන්සලක් හදලා පූජා කරන්න. ඒ පන්සල මහරහතන් වහන්සේට හදලා පූජා කරමු. පන්සල හැටියට ධර්ම චක්‍ර ජින විහාරය හැටියට කැණීම් කරලා ගොඩ ඇරගෙන නටමුන් වලට පත් කරගෙන අද ලෝකයේ අයට ඇවිල්ලා බලන්න අවස්ථාව උදා කරලා තියෙනවා. එතකොට ඔය අය අහලා තියෙනවා දුටුගැමුණු රජතුමා ගැන, ධර්මාශෝක රජතුමා ගැන, ඒ වගේම අනේපිඩු සිටුතුමා ගැන, සුජාතාව ගැන, විසාකාව ගැන. දැන් මේ යන ගමනේ පුරාවට ඔයාලට දැක බලා ගන්න පුළුවන්කම තිබෙනවා ජීවමාන වඳින්න යන ගමනේ. එතකොට ඒ අය ඇහුවට අපි මැරිච්ච ගමන් මිනිස් කය අසහැර පුළුවන් උපදින දෙවියන් අතර බලන්න හින් දැක්කා නෑ මේ කැලේක හිත පහදව ගන්න. ඉතින් ඒ වගේ විමානවත් දේශනාවල තියෙනවා අපි මේ මහා ලොකු දේවල් කරනවා. හැබැයි ඒ ලොකු දේවල් කරන අතරේ අපි හිත පුංචි. ඒ කාලේ මහා බුද්ධිමතුන් මේ පුංචි දෙයක් කරන්නේ ඉදිකට පූජා කරගන්න. හැබැයි ඉදිකට හේතුවෙන් කීයි දෙවියන් අතර යනවා. මතක ඇති
ඉන්දික කියන දිව්‍ය පුත්‍රයා. ඔව්. භාගතුන් වහන්සේ ළඟින්ම ඉන්නවා. භාගතුන් වහන්සේ ළඟින්ම ඉන්නවා ධර්මය අහන්න දෙවුල වැඩි වෙලා. හැබැයි 365 දවසේ සේවකයෝ දාගෙන තන් දීපු කෙනා. බුදුරජාණන් වහන්සේ අනේ මේ කියනවා. ඒකට අර තන් දීපු කෙනා කියනවා මට අඳුරගන්න බැරි කියන්නේ. අල්ප මාත්‍රයක් වටිල්ලේ කොයි පපඩ පියවරේ ඒ නිසා ඒ භාගතුන් වහන්සේව දකින්නයි ඒ බුදුරජාණන් වහන්සේට උතුම් සම්බුද්ධ පූජාවන් රැගෙනයි අපි මේ යන්නේ. සෑම තැනකම අර වගේ පින්නතුනි අපිට තියෙනව මොනවද? දෙන්න ඉතින්යි මැදි පැන්නේ. නේ? දෙන්න හරි? ඒ නිසා කලබල වෙන්න එපා. දැන් මම මෙහෙම ඉන්න ඕනේ, අර එහෙම ඉන්න ඕනේ කියලා හිතන්න එපා. නේ? තව කෙනෙක්ගේ පීඩාවකට කටයුතු කරන්න එපා. එතකොට එයා හිත නරක කරගන්නවා. පැහැදිලි නේද? දක්ෂයි කියොත් විතරයි හිත අපහාදින් නැතුව කරගෙන යන්නේ. නැත්නම් අපේ අපරාධ අපේ හිත නරක වෙනවා. ඒ නිසා අපි දක්ෂව මේ වෙලාවේ කිසි කෙනෙකුට පීඩාවක් නොවි අපි ශ්‍රද්ධාවෙන් යුක්තව ඒතර යුද්ධ දීපත් අපිට අදාළ නැහැ නේද? එදා මාර සේනාව ගර්ජනා කරනකොට තථාගතයන් වහන්සේ පාරමිතා ගුණ පෙරළු කරමින් උතුම් සම්බුද්ධ රාජ්‍ය දිනුවා. එතෙන්ටයි අපි මේ හරි. ඔය ගෙනියන්න නැත්නම් කියලා ඉන්නනේ. ආදරින්ද පුරුට බරොස්සගෙන. ඔව් තියලා. ඔතනින් තියන්න පුටෝඩෙම පිටු. උතර කොයි දිකට යන්න කරන්නේ නැද්ද? සුරාජ් අතනින් පිටපස්සෙන් ආග්‍රේ හැබැයි දෙකන් කියලා පූජා කරනවද? හරි අනිත් අය එන්න. සම්බුදු පියාණන් වහන්සේ උදෙසා අප ශ්‍රද්ධාවෙන් සකස් කරන ලද මේ කිරි ආහාරය භාග්‍යවතුන් වහන්සේට පූජා කරනවා. පූජා වේවා කියන හොඳට බලන්න මේ ඔළුවේ තියෙනවා කෙස්. මේ කෙස් කියලා කියන්නේ හරියට ගස්වල කොළ වගේමයි. ගහේ කොළ ඉදෙනවා. නඩුවෙන් ගැලවෙනවා. පොළොවට වැටුණාම පස් එක්කලා එකතු වෙලා දිරලා පස් වෙලා යනවා. ඒ කොළ වගේමයි මේ කෙස් ජීවත් වෙලා ඉන්නේ නැති මිදෙනවා. ගැලවෙනවා. Tamanටම පිළිකුල් වෙනවා. පොළොවට වැටුණු කල පස් එක්කලා එකතු වෙලා දිරලා පස් වෙලා යනවා. මේ කෙස් මෙසේ වේවා කියලා ලබන්න බෑ. මෙසේ පවතිවා කියලා ලබන්න බෑ. මේ කෙස් කියලා කියන්නේ දිරලා පස් වෙලා යන ස්වභාවයටයි මිදියා. හොඳට බලන්න මේ කයේ තියෙන ලොම් කෙස් වගේමයි. ජීවත් වෙලා ඉන්නේ නැද්දිම හැලෙනවා. ගැලවෙනවා. පොළොවට වැටුණු කල අර කොළ දිරලා පස් වෙනවා වගේ මේ කෙස්ද පස් එක්කලා එකතු වෙනවා. ඒ සියල්ලම පටවි ධාතුවයි. පස් වෙලා යන ස්වභාවයටයි ආйти. ඒ වගේම මේ කයේ තියෙනවා නියපොතු. ඇඟිලිවල නියපොතු තියෙනවා. තමන් කොච්චර පිරිසිදු තියාගන්න හැදුවත් තමන්ටම අප්‍රසන්න වෙලා කපලා දානවා. පොළොවට වැටුණු කල අප සම්බුදු පියාණන් වහන්සේට සම්බුද්ධත්වයට පත්වීම සඳහා සෙවන් දුන් මේ උතුම් ජයශ්‍රී මහා බෝ සමිඳුන් උදෙසා අපගේ නමස්කාර වේවා.
ගච්ඡාමි තේයම්පි ධම්මං සරණං ගච්ඡාමි තේයම්පි සංඝං සරණං ගච්ඡාමි සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං අද වියට්නාම රටින්ද පැමිණිලා මේ සැදැහැත් පිරිස සම්බුදු පියාණන් වහන්සේ ගරු දක්වීමක් ඒ වගේම ධර්ම සජ්ජායනා කිරීමක් භාවනා කිරීමක් තාමත්ම ශ්‍රද්ධාවෙන් පෙරදරි කරගෙන මේ අය වන්දනාමාන කරන අයුරු බුදුරජාණන් වහන්සේට ගෞරව දෙයි. අග්‍ර වූ ශාස්ත්‍රාංශස කෙනෙක් ගෞරව කරනවා නම් අග්‍ර වූ ලාභයක් ලබන්නේ කියලා වාක්‍යවතුන් වහන්සේ අපිට වදාලා. ඒ ආකාරයකින් මේ රටවල මිනිස් මේ පිරිස සදැහැත් පිරිස සම්බුදු පියාණන් වහන්සේට ඉතාමත් ශ්‍රද්ධාවෙන් පෙරදරි කරගෙන මේ මල් පළතුරු ඒ වගේම පහන ආදී සුවඳ දුම් වලින් බුදුරජාණන් වහන්සේගේ ගුණයන් උදෙසා නටබුත් දෙක්කයි කියලා මේ ගමනේදී පළක් වෙන්නේ නැහැ. නේ? එහෙනම් කඳු නැග්ගයි කියලා පළක් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ ලෙස හිත පහදව ගත්තොත් ඒ භාගතුන් වහන්සේගේ අසිරිමත් ජීවිතය ගැන අන්න එතකොට නම් යහපත සිද්ධ වෙනවා නේ. එදා වයස අවුරුදු 29 දී මහා බිනික්මන් කරපු මේ මහ බෝසතාණන් වහන්සේ ශ්‍රමණ වෙස් අරගෙන පිණ්ඩපාතේ පිනිස ඇතුළුනේ කොහටද? අපි ගියේ කොහොමද? මගධ රාජධානියට බිම්බිසාර රජතුමාගේ මගධ රාජධානියට. පින්නතුනේ ඉදා උන්වහන්සේට පිළුණු වෙච්ච පිට්ටුවක් ලැබුණා අපි අහලා තියෙනවා. මේ පිළුණු වෙච්ච පිට්ටුව පාණ්ඩව පර්වත සෙවණැලි ඉඳගෙන උන්වහන්සේ සීනෝනින් වැළඳුවා. බිම්බිසාර රජතුමා උන්වහන්සේව දැකලා අඳුනගෙන ආරාධනා කළා. රජකම් කරමු කියලා. නමුත් උන්වහන්සේ සක්විති රජ පදවිය පවා බැහැර කරලා ආපු කෙනෙක්. ඉතින් දැනගත් විලස වැඳගෙන ආරාධනා කළා. අමෘතේ ලැබුණොත් මාව අමතක කරන්න එපා කියලා. ඊට පස්සේ උන්වහන්සේ මගදීන් පිටත් වෙලා ගියා. මේ භූමිය වැසුරු කරගෙන විශාලා මහනුවර පැත්තේ හිටියා. කවුද? ගුරුවරයෙක් කියාගෙන මහ පිරිසක් එක්ක ආලාර කාලාමයේ. පින්තුනේ අරූපී ධානය දියුණු කරගෙන හිටියා. ගෙන් ආලාර කාලාම ළඟ උන්වහන්සේ ළඟ බඹසර හැසිරෙන්න කැමති කිව්වා. ඉතින් මහ බෝසතාණන් වහන්සේට ඒ උපදවගෙන සිටපු ආකාසඤ්ඤායතනෙ උපදව ගන්න හැටි කියලා දුන්නා. උන්වහන්සේ කල්පනා කළා කියනවා ආලාර කාලාමට විතරක් නෙමෙයි ප්‍රඥාව තියෙන්නේ. මටත් තියෙනවා. ආලාර කාලාමට විතරක් නෙමෙයි ශ්‍රද්ධාව තියෙන්නේ. මටත් තියෙනවා. මොහොතකින් ඒ කියන දේ සාක්ෂාත් කළා. සාක්ෂාත් කරලා ආලාර කාලාමගෙන් ගෙන් ඇහුවා ඔබ ඉගෙනගත්තු ධර්මයේ මෙච්චරද කියලා. එතකොට පින්නතුනි කියා හිටියා. දැන් ඔබත් මමත් දෙන්නම සමානයි. ඒ නිසා අපි මේ පිරිස බලාගෙන ඉමු. මෙවැනි උත්මයක් මම දැකලා නැහැ මීට පෙර. මේ කිව්සනින් මේක සාක්ෂාත් කරපු කෙනෙක්. දැන් අපි මෙච්චර අහලා තියෙන පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධ්‍යාන ගැන නේ. අපිට තාම හිතා ගන්නවත් බෑ. හැබැයි මහ බෝසතාණන් වහන්සේ අරූපී ධ්‍යානයක්. සීල රූප සංඥා සමතික්කමයි. අතහැරලා අරූපීව ආකාශය අනන්තයි කියලා අවකාශයේ සංඥාවක් කොටගෙන ඒක නයි මේ ඉඩකඩ මේ අවකාශයේ තියෙන මිනිස්සුන්ගේ මතයක් තියෙනවා. මේ දුකින් ඈතර වෙන්න දුක් විඳින්න ඕන කියලා. ඒ නිසා ඒ මම පුරුදු කරනවා. උන්වහන්සේ වදාලා පින්වත් සාරිපුත්ත අංග 4කින් ඒ මහා කටවර ප්‍රතිපදාව අන්තිමටම දිනු කළා. මොකක්ද අංග 4?
මිනිස්සු කියනවා හුදෙකලාවේ හිටපුවාම දුකින් එතර වෙන්න පුළුවන්. ඒ නිසා උන්වහන්සේ හුදෙකලාව මේ උරුවෙල් දනව්වේ මේ භූමිය ඇසුරු කරගෙන මේ වනයේ ඇසුරු කරගෙන උන්වහන්සේ හුදෙකලාව. උන්වහන්සේ හුදෙකලාවේ ස්වභාවය විස්තර කරන සාරිපුත්තයන් වහන්සේ. ඔන්නේනවලු මුවන් අල්ලන්න වැද්දු. ඒ වැද්දු එනකොට ඈත තියා මේ මුවන්ට හුත්තට අහන්න පුළුවන්. එන්කල් දීමේ හැකියාව ඈත තියාම දැනගන්න නතුරක්. මොකද කරන්නේ? ඒ වනය අතහැරලා වෙනත් වනයකට යනවා. යම්සේද ඒ මුවන් වනරොතෙන් වනරොතට හැංගුණේ. මිනිස් පිරිසකටවත් මාව නොපෙනීවා කියලා ගොපළු පිරිස මෙහෙට එනකොට උන්වහන්සේ වනරොතෙන් වනරොත අතහැරලා හැංගිලා හිටියා. අවබෝධයෙන් යුක්තවම ඉදායි මහ බෝසතාණන් වහන්සේ පිළිවෙලින් නැවත නැවත ගියක් ගානේ පිරිසිදා වඩිනකොට කලක් යක් පින්තුනි සුළු කලකින් අතුරුදහන් වෙලා ගියේ දෙතිසක් මහ පුරුෂ ලකුණු නැවත ප්‍රකට වෙන්න පටන් ගත්තා. උන්වහන්සේ ඉදා හිමිදිරි උදෑසන පින්ඩපාතයේ පිරිස වැඩම කළා. සේනානි සිටුතුමාගේ ඒ ගම්මානයේ පින්තුනි ඉදා ඇවිල්ලා උන්වහන්සේ කල්පනා කළා තාම ගමට ඇතුල් ගමට වඩින්න කාලේ කියලා. ඒ කියන්නේ අරුම උදා වෙලා නැහැ. ඒ නිසා මෙතන මේ විදිහටම තිබුණු අජපාල නුගරුක්ෂේ මුල උන්වහන්සේ පළඟ බැඳගෙන වාඩි වුණේ පව් වඩන. සේනානි සිටුතුමාගේ දියණිය සුජාතාවන් ඒක උදෑසන දැනගත්තා. කුස පිළිසිතගෙන වද. ඉක්මනටම තම සේවිකා වැමතුවා. කිව්වා ගිහිල්ලා ඒ අජපාල නුගරුක්ෂේ මුල පිරිසුදු කරලා ඉන්න අත මට ඒ විච්චි පොරොන්දු ඉටු කරන්න තියෙනවා. මොකද ගහට අදිග්‍රෝ දෙවියන්ගෙන් ඉල්ලීමක් කළා තිබ්බා මට පිරිමි පුතේ ලබා දෙන්න ඕන කියලා. කුස පිළිසෙදගත් දැනගත්ත ඒ සුජාතා දීනේ සේවිකා පිටත් කරලා එව්වේ මෙතන තිබුණු ඒ අජපාල වෘක්ෂයේ මුල සුද්ධ කරලා එන්න කියලා. පින්තුනි ඈත තියාම එනකොට දකින්න වෘක්ෂ දේවතාවුන් වහන්සේ ගහ යටට වැඩලා ඉන්නවා. දුර්ගම හපුවිය මාලිගාවට. මාලිගාවට ගිහිල්ලා කියනවා දේවිය හරිම පුදුමයි. ඔබගේ දානි පිළිගන්න අද වෘක්ෂ දේවතාවුන් වහන්සේ ගහ යටටම වැඩලා ඉන්නේ. පළඟ බැඳගෙන උන්වහන්සේ වාහඩි වෙනකොටමයි උන්වහන්සේට හිතක් පහළ වුණේ. මොකක්ද? මේ ගම්බීර ධර්මයන. මේ කෙලෙස් සහිත කාමී ජනයා කිසි දකින්නද? තථාගතයන් වහන්සේ පවක්ලාන්ත වේවි. මේ ධර්මයේ කියන්න ගියොත් අන්නේ සිටුවිල්ල දැක්කා සහම්පති බ්‍රහ්මරාජයා. මෙන්න මෙතනදි තමයි ඒ සහම්පති මහබබු භාගතුන් වහන්සේ ඉදිරියේ පහළ වුණේ. පහළ වෙලා ඒ බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා. ස්වාමීනි සත්‍යයන් ඇසිලා යන්න. මේ ධර්මයේ අහන්න ලැබුණු අවබෝධ කරලා ඉන්නේ. කෙලෙස් අඩුවයි. අහන්න නොලැබුණොත් ඒ අය පිරිහිලා යනවා. අනේ ස්වාමීනි සුගතයන් වහන්සේ අනුකම්පාවෙන් මේ ධම්සක ප්‍රවර්ධනය කරනසේක්වා. බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ අඳුනගත්තා. අපි කතා කළානේ මඩ වගුරක් වගේ. මඩ වගුරු නෙළු පිපෙනවා. උන්වහන්සේ මේ ලෝකේ අඳුනගෙන එදා ප්‍රකාශයක් කළා. ශ්‍රද්ධාව ඇත්තෝ දේශවන් බුදත්වා තථාගතයන් වහන්සේ යමානි වන්දරට විවර කළා. ඊට පස්සේ උන්වහන්සේ විමසුවා මෙතන ඉඳගෙන කාටද මේ ධර්මය කියන්නේ කියලා. ආලාර කාලාම උද්දකරාම පුත්‍ර දෙන්නම කලුරිය කළා. ඊට පස්සේ උන්වහන්සේ වතහැරලා ගියාට ඒ පස්වග භික්ෂුන් වහන්සේලා පරණසිරිපතර මිගදා ඉන්න වගේ මෙතන ඉඳලා පුදුමුවනේ උන්වහන්සේ දැක්කා. මෙතන ඉඳලා ලේතිලා තිබුණු දීර්ඝ මාවත උන්වහන්සේ ලැබුණා. කොහෙට වඩින්නද? ඒ පින්වන්ත පස්නම හොයාගෙන වඩින්න. ඒකකොට උන්වහන්සේව දකින්න කෙනෙක්. උන්වහන්සේගේ රූපය දැකලා, උන්වහන්සේගේ සෝපමානකම දැකලා, ඒ තේජස දැකලා ඇවිල්ලා අහනවා. ඇත්තටම උන්වහන්සේ කවුද? උන්වහන්සේ කාගේ ධර්මය පුරුදු කරේ කියලා. උන්වහන්සේ වදාළා මම අරහත් සම්මා සම්බුද්ධ වගේ. එතකොට අහනවා එහෙමනම් උන්වහන්සේ මේ අනන්ත ජීව වෙන්න ඕනේ. හොයන්න දුනුවායි හම්බුනේ කවද?
භාගතුන් වහන්සේ ඒ අය සද්ධාහටම ආයුධ ඇරියා. භාගතුන් වහන්සේ ළඟ වැඳ ධර්ම අවබෝධ කළා. ඒ දෙන්නට පහලට බහින වෙන පාරක් භාගතුන් වහන්සේ පෙන්නවා. හතර දිනක් බලන් ඉන්නවා දැන් දුගය දෙන්නෙක් කෙනකන්. ප්‍රමාද නිසා උඩට ආවා. වැඩ ඉන්නේ කවුද? අනුත්තර පුරුෂ ධම්මසාරදීන් වහන්සේ. අකීකරු අයව මේ ධර්මයේ කීකරු කරන ශ්‍රේෂ්ඨම කෙනා. ඒ භාගතුන් වහන්සේගෙන් ධර්මය ඇහුවා. ඒ හතර දිනක් සෝතාපන්න ඵලයටපත් වුණා. ඊළඟ 8 දිනක් ආවා. 16 දිනක් ආවා. ඒ සියලුම ධර්මය අවබෝධ කර ගමන් මොකද උනේ? දේවදත්ත කිපුණා තව. කල්පනා කළා. මිනිස්සු ලවා මේක කරන්න බෑ. මිනිස්සු ලවා මේක කරන්න ගියොත් බවත් ගෞතමයන්ගේ මායාවේ පිරිස අහු වෙනවා. මොකද කළේ? ත්‍රිවිධ සත්‍ය තෝරාගත්තා. ඉල්ලගත්ත නාලාගිරි භයානක හස්තිරාජා රාපල මක්කල මේ රජගහනුවර භාගතුන් වහන්සේ පින්ඩපාතේ වඩිනකොට මේ හස්තිරාජා රාවලි මක්කලාව ඉදිරියට භාගතුන් වහන්සේව අඳුරන්නේ නැති පිරිස පැතිගත් කිනවා හෝ මේ හස්තිරාජයාගේ ලස්සන ශ්‍රමණයන් වහන්සේ වද නැසීවි කියලා. පින්නතුනේ එදා ඒ භාගතුන් වහන්සේ ළඟට එන හස්ති රාජයාව භාගතුන් වහන්සේ වඳුනන පිරිස ඒ දර්ශනේ දැකලා කියනවා හත්නම් ඉතින් හස්ති රාජේ තවත් හස්ති රාජෙක් එක්ක හැප්පෙන්න හදනවා කියලා. ආනන්ද තිරුපවා ධර්ම භාණ්ඩාගාරික තැතිගත්තා. ඊන ස්වභාවය ඒ හස්තියගේ විකල් ස්වභාවයේ සාතුන් වහන්සේට අනුතරක් වෙයි කියලා හිතුණා. එක පාට භාගතුන් වහන්සේ ඉදිරියට පැනලා භාගතුන් වහන්සේ වදාළ පින්වත් ආනන්ද ඔබ පස්සට වෙන්න. නමුත් ආනන්ද දෙරුන්නේ පස්සට වෙන්න. ඊරිදි පලි මේ මහ පොළොව සමගම ආනන්දයන් වහන්සේ පස්සට ගත්තා. අර කුලප් වෙලා ඉන හස්ති රාජයාගේ හිතට මහා කරුණාවේදී භාගතුන් වහන්සේ එමුතුවා. ශ්‍රී හස්තේ දිගු කරලා කියා හිටියා. වශයෙන් ගන්න. සසරේකට පුහුණු වෙලා එදා ඒ අස්සජි මහරහතන් වහන්සේ වදාලා හේතු නිසා ලෝකයම හටගන්නවද ඒ හේතු නිරුද්ධ වීමෙන් සියල්ල නිරුද්ධ වෙනවගයි මාගේ ශාස්ත්‍රඥ වහන්සේ නම් දේශනා කරන්න. දැන් අපිට තේරෙනවා. හැබැයි උපතිස්ස තෙරුන්ට එපමණකින් වැටුණා. අවිද්‍යා මලකට රහිත තාම ඇස පහළ වුණා. පින්නතුනේ එදා ඒ අස්සජි තෙරුන්ට පැත්තකුණු කරලා වන්දනා කළා. ඉක්මනට ගියා තමන්ගේ පෙර අඹ යාළුවට කල්යාණ මිත්‍රෙක් වෙන්න. ඒ ඕලිකට මේ පද හතරකින් ප්‍රකාශ කළා. වහා වැටුණා. තින්නම සෝතාපන්න ශ්‍රාවකයෝ බවට පත් වුණා. ගිහි කාලකට ඊට පස්සේ සංජේ පිරිවෙචලට ගිහින් කිව්වා "ඒ අමෘතය අපිට හම්බුණා. අපි හොයන දේ අන්න තියෙනවා. අපි යමු යුක්තමයන් වහන්සේ ළඟට ගියෝ." එතකොට 250ක් සංජීගේ ගෝලියෝ මේ දෙන්න සමග එකතු වෙනකොට සංජී කියනවා අපි වගේ උණු තින් දෙපැයි මං එන්නේ කිව්වා. පින්නුතුනි ඒ 250 සමග මේ පින්වත් දෙපළ භාගතුන් වහන්සේ වැඩ සිටි ඒ දිශාවට ඈත තියා ඉනවා දැකලා බුදුරජාණන් වහන්සේ වදාළා පින්වත් මහණෙනි බලන්න කිව්වා. කවුද මේ මහණෙනි කියලා අමතනකොට ඉන්න ඇත්තේ භාගතුන් වහන්සේලා. දාහක් මහරහතන් වහන්සේලා උරුවෙල් ධර්මයෙන් රැගෙන ආපු ඒ පිරිස අමතලයි කිව්වේ. බලන්න කිව්වෝ එන පින්වත් දෙපළ මාගේ ගෞතම බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවක යුවල ඔය දෙන්නයි කිව්වා. ළඟට වඩිනකොට භාගතුන් වහන්සේ දකුණු ශ්‍රී හස්තය දිගු කළා. ඒ හිතම් බික්කු පින්වත් මහණෙනි මේව එපමණකින් සාරිපුත්යන් වහන්සේගේ හිස මුඩුණා කසාවත් පිරුණා. ඒ මහා කෝලික මොග්ගල්ලාණන් වහන්සේගේ ඉරිදි බලයෙන් හිස මුඩු වෙලා කසාවත් පිරුණා. පින්වතුනි එදා භාගතුන් වහන්සේගේ ඒ බුද්ධ ශාසනය අගසව් වෙන්න පෙරපුරන් ආපු පින්වත් දෙපළ පැවිදි උපසම්පදා ලැබුවා. භාගතුන් වහන්සේ අහිතිය පිටුතානන්ද තථාගතයන් වහන්සේ පෙර ඔය ලිච්ඡවීන්ට අපරිහානීය ධර්ම ගන්නවා. ඒ අපරිහානීය ධර්මයන් ඔය ලිච්ඡවීන් රකින්නවද කියලා. මෙතනදී මොනවද අපරිහානීය ධර්ම? සමගියෙන් අපි වගේ රැස් වෙනවද කියලා. අපි වගේ සමගියෙන්ම විසිරලා යනවද කියලා. භාගතුන් වහන්සේ අහලා හිටියා
ඒ කුල කාන්තාවට ලිච්ඡවීන් තාම ගෞරව කරනවාද කියලා. වෙදිකගේ අවවාද පිළිපදිනවද කියලා ඇහුවා. නිතර නිතර සබ්‍රහ්මචාරීන් වහන්සේලාව ඇසුරු කරමින් තම්පේ දෙලවද කියලා ඇහුවා. පරම නීති රීති ඒ ආරක්ෂා කරනවද කියලා ඇහුවා. පින්නතුනි මෙහෙම අහනකොට සුනීත වර්ෂකාර අමාත්‍ය උරුම කියා හිටියා. ස්වාමීනි එකක් තිබුණා නම් ඇති. ඔය ලිච්ඡවීම මන පරතන්න බෑ කියලා. ඕකෙන් එකක් තිබ්බනම් ඇති. ලිච්ඡවීම නම් ආක්‍රමණය කරන්න බෑ කිව්වා. හැබැයි ක්‍රමයක් තියෙනවා කිව්වා. ඔය ලිච්ඡවීම ආක්‍රමණය කරන්න පුළුවන්. මොකක් වෙන්නද? සමගිය නැති කරන එක කියලා ඕක කොටවන්න ඕනේ. අන්න එතකොට නම් පුළුවන් ඔය ලිච්ඡවී රාජධානිය ආක්‍රමණය කරන්න. ඒ වගේම එහෙම නැත්නම් ඒ ආක්‍රමණය කරන්න තව ක්‍රමයක් තියෙනවා. මොකක්ද? ලාභ සත්කාර දීලා රවට්ටන්න ඕනේ. අන්නේ ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් ආනන්දේ බලන්න කියලා. එක පාට අර 500 පිරිස ඉදිරියේ සාගත දෙනු මේ පොළොවේ කිමිදුන අතුරුදා වෙලා මතුනේ මෙතන. පින්වතුනි භාගතුන් වහන්සේට 500ගේ ආරාධනාව කරලා සෝන ඇතුළු මෙතනින් ආයි කිමිදිලා එක පාට ආසනයක් සමග එතනින් මතුනා. දැන් අර පිරිස විශ්මයට නොබෝ විලාමකින් භාගතුන් වහන්සේ ඒ ආසනයට වැඩම කළා. හැබැයි දහම් අසන්න පිනගෙන දැනගන්න ආවට බුදුරජාණන් වහන්සේ දැක්කා ඉන්ද්‍රිය පරව පරියත් ඥානි පරදිත්ත විඥාන ඥානි දැක්ක මොකද මේකෙක්වත් දහම් අසන්න සුදුසු නෑ. හොඳ වෙලාවට මම දන්නේ නැත්තේ. පින්නතුනි බුදුරජාණන් වහන්සේ දැක්කා එදා එක්කෙනෙක්වත් මේ ධර්ම කතාව අහන්න සුදුසු නෑ. සියල්ල තන්න දකින්න අනාවරණ ඥාන ඇති අපේ බුදුරජාණන් වහන්සේ බලන්න මහා ප්‍රාතිහාර්ය කතා කළා. සාගත මෙන්න කිව්වා. කාට කතා කළා? අර සාගත දෙවියන්ට. ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් කියලා. එක පාට භාගතුන් වහන්සේ ළඟ හසට පැන නැක්කා. ප්‍රාතිහාර්ය පෙව තල්ගස් හතක් අහස උඩ. භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාදීව මනුසා. ඕ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. ඒ නිසාම ඒ භාගතුන් වහන්සේගේ උතුම් ජීවනය දරා ගන්න පුළුවන් වෙච්ච එකම කෙනා කවුද? මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. නේ බලන්න බඹලෝ ඉඳලා මනුලෝ ආවා. කාන්තාවකට කිසිම කැමැත්තක් නැහැ උපදින්න. දෙමෝපියන්ගෙන් බේරෙන්න බැරි හින්දා මොකද කළේ? රන් රුවක් කියා නිර්මාණය කරලා පෙන්නනවා මේ වගේ කෙනෙක් ආවොත් නම් මම බඳිනවා කියලා. ඒ කියන්නේ නොබදින්නමයි. නමුත් පින කියන්නේ අద్భుත දෙයක්. එවැනිම කෙනෙක් මෙන්න ඉන්නවා. එවැනිම කෙනෙක් මෙන්න ඉන්නවා. රන් රුවට සමාන කෙනෙක් හිටියානේ. හැබැයි ඒ දෙන්න අදිස්ථාන කළා. කොහොමද? මේ සංසාරේ හරි භයානකයි. නේ? මේ රාගය නිසා විඳ දුක සසරේ හරි භයානකයි. ඒ නිසා බලමු කිව්වා අපි දෙන්නගේ කාටද රාගය උපදින්නේ කියලා. ඒක ඇඳී සතපුර මංගල යහන මල් වැට මැදින් තියලා. පින්නතුනේ ඒ අය සංසිඳුණු බව ඒ අයම දැනගෙන දෙන්න සියල්ල බැරියා. දෙන්න එකට යනකොට ඒ පිප්පලි කුමරුවන්ට හිතෙනවා දිව්‍යයන් විශ්වලාගෙන ආවා උන්වහන්සේට දන් දෙන්න. සද්දවිඳු මානවක විශ්සරගෙන එනවා උන්වහන්සේට දන් දෙන්න. හැබැයි ඉතින් උන්වහන්සේට හැංගෙන්න බෑ. ඊට පස්සේ සද්දවිඳු පවා කියා හිටියා කාශ්‍යපයන් වහන්සේ මේක කරන්න එපා. ඔබලා මහ පිණිතියි. ඔබලා සැප විඳිනයි. බලන්න කොච්චර අසරණයි ඉන්නවද? මොකද කාශ්‍යපයන් වහන්සේට යම් දානයක් පූජා කළොත් ඒ ජීවිතේදී මෙයාට විපාක ලැබෙන්නේ. නිතර උන්වහන්සේ නිරෝධ සමාපත්තියට සමවදිනවා. පින්නතුනි ඔය විදිහට නූල් කටින වීදී අම්මා කෙනෙක් පුරුදු වෙලා හිටියා. සසරි මගේ පුතුණුවන් මේ කියලා දානි පූජා කරන්න. එදා කාශ්‍යපයන් වහන්සේ වඩින්න පෙර භාගතුන් වහන්සේ ඒ විදිය බින්ද පාතිට වැඩියා. ඉක්මනටම සකස් කරන්න හිටපු ඒ දානේ ඒ වයුරු ධම්මා තමන්ගේ පුතුණුවන් කියලා හිතාගෙන භාගතුන් වහන්සේගේ පාත්‍රයට පූජා කළා. මොහොතකින් ආපස්සට හැරිලා බලනකොට
ඒ තරම් විශාල විශ්වවිද්‍යාලය. ඉදා මේ විශ්වවිද්‍යාලය තව ඉන්නවා කැම්පස් යන්න ඕනයි. ඒ ගියපුවා නේ. හොඳයි. හොඳයි පින්නතුනි. එතකොට ඒ විශ්වවිද්‍යාල තුනෙන් වික්‍රමශීලා, තක්ෂිලා, නාලන්දා. මේ තමයි නාලන්දාව. මේ තමයි නාලන්දාව. ප්‍රසිද්ධ මොනවටද? නාලන්දා විශ්වවිද්‍යාලය බෞද්ධ විශ්වවිද්‍යාලයක් හැටියට ලෝකෙ ප්‍රචලිතව. අපි වගේම දැනගත්තා මොගලුරු. මේ විශ්වවිද්‍යාලය ගැන අපි වගේ මේකට අතාරින්න උනා බෞද්ධ කියන දේ රැකින්නේ එහෙනම් මේ විශ්වවිද්‍යාලය. අපේ රටේ ඒ කාලේ පොළොන්නරු යුගයේදී හිතුවා නම් බෞද්ධකම ඉගෙන ගන්න මේකට යන්න ඕනේ. මේකට ආවා. හැබැයි මේක කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ත්‍රිසං විද්‍යාව. මේ මොනවද මේක කියන්නේ? භාගතුන් වහන්සේ වදාලා කෙනෙකුගේ අවබෝධය වහලා දාන ආර්ය සත්‍ය අවබෝධයට බාධා පිණිස පවතින භික්ෂුවට ත්‍රිසං විද්‍යාව මෙයයි. මොනවද? නැකත්, කේන්දර, සුබ නිමිති, තාරකා විද්‍යාව, වාස්තු විද්‍යාව, තර්ක ශාස්ත්‍ර ඔන්න මේක උගන්වන්න පුළුවන්. ඒතකොට අපේ රටින් බෞද්ධ විශ්වවිද්‍යාලයට එකලා ඉගෙනගෙන මෙහෙට ඇවිල්ලා ඉගෙනගෙන ලංකාවට ගිහින් ඒ අය කියන්න ගත්තා මෙන්න ධර්මයේ බුදුරජාණන් වහන්සේ වදාළ සියලු මංගල කාරණා මේකුන් ගිහින් කිව්වා අවමංගලයි කියලා. අන්න නගරදේ. නමුත් අපි දන්නේ කියන්නේ නේ? අපි දන්නේ නේද? පින්නතුනේ ඉදා පොළොන්නරු යුගයේ මේ ඉගෙනගෙන ගිය භික්ෂුන් වහන්සේලා විචුත්ත්‍ය පැත්තක තියලා බමුණු මතයක් ලෝකෙින් කළා. බුදුරජාණන් වහන්සේ වදාළ බුද්ධ භාෂිතය පරිවර්තනය කරන්න එපා කිව්වා මේ සංස්කෘත භාෂාව. නමුත් ඒකේ බමුණු කළා. බමුණු හොරකම් කළා මේ ධර්මයේ. පින්නතුනි මේ අය අපේ රටට ගිහිල්ලා කිව්වා ශ්‍රමණේ මුණ ගැහිම තවසමයි. වාහනයකට ඉදිරියට මුණ ගැහුනොත් ප්‍රථමයෙන් ලග්ගගත්තොත් උයිවා. හතර කේන්ද්‍රී පාළු වෙච්ච උන් තමයි පැවිදි වෙන්නේ කිව්වා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා සමනානං තස්සනං නේතම් මංගල මුත්තම. භාගතුන් වහන්සේගේ ශ්‍රමණයන් වහන්සේ නමක් යමෙකුට මුණ ගැහුණා නම් ඒක මංගල කාරණයක් කියලා භාගතුන් වහන්සේ වදාළා. නමුත් ඒක වෙනස් කළා. අපි මේකෙන් ඉගෙන ගත්තා. ඊළ සියලු දිනාටම කිසි දිනක නැති නැකත දුන්නා. කේන්දරේ දුන්නා. වේලාව දුන්නා. දැන් මොකද කරන්නේ? ඉපදිච්ච ගමන් බැලුවා නැකත් කේන්දර සේරම බමුණු බවට පත් කළා. ආරක්ෂාවට එල්ලුව ආයුධ පහක් පිළි. පංචාවුදේ නේ කියන එක අපායක්ෂරයක් කියලා මේකේ ඉගෙන ගත්තු අය ගිහිල්ලා කිව්වා. අම්මට යන එක තහනම් කළා. අම්මට යන්නේ කෑම කියන එකයි තහනම් කළේ. ඒ නිසා අම්මා මොකද කළේ? කෑම ගේ ගාගෙන අරගෙන ආවා. අම්මා යන නිසා මැරෙන්නේ නැහැ කියලා දැනගෙන අම්මා යන එක එදා තහනම් කෙරෙව්වා. රාජපුරුෂය එනවා. මෙයාගේ උත්තු කරුවන් එනවා. ඇවිල්ලා කියනවා තාම ඇවිදලා ඉන්නවා. තාම ඇවිදලා ඉන්නවා. ඇයි? පින්නතුනි මේ ගහ නැත්තම් පැහැදිලිව පේනවා. ඒ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ගිජුගුළු පව් මේ පැත්තෙන් බැලුවොත් පේනවා. ඒ ගිජුගුළු පව් ඒ භාගතුන් වහන්සේ සක්මන් කරන එක සිරමදිරියේ හිටියට සැබෑ සිරින් නිදහස් වෙලා ඉන්න. ඒ බිම්බිසාර මහරජතුමාට පේනවා. හරි සතුටින් මේකේ සක්මන් කරනවා. අපි එමනම් කොමක් හිතාවිද? මම මෙච්චර ආදරෙන් හදපු එක මට කරපු දෙයි කියලා හිතයිනේ. ඒ කිසිම දෙයක් නෑ මතක. සීකලී Tamanට උතුම් පිළිසරණ ලබා දුන් ශාස්ත්‍රඥ වහන්සේ ගැන. අසත්පුරුෂයාට ඒක තේරෙන්නේ නෑ. බලන්න පින්නතුනි. ඇවිදලා ඉන්න නිසා තාම මැරෙන්නේ නැත්තේ කියලා දැනගෙන. තාම බලේ තියෙන පියාණන් නැතේ. පියාණන්ට ඕන නම් පුළුවන් බලේ පාවිච්චි කරලා ඔබ කොයි වෙලාව හරි හිර කරන්න. අසත්පුරුෂයා උපදෙස් දෙනවා. Tamanට අතින් අල්ලගෙන ඇවිදින්න කියලා දීපු ඒ පියාණන්ගේ ඇවිදින එක නතර කරන්න මෙතනදී රාජපුරුෂය ලවා කකුල් පැලුවා. රාජපුරුෂයා මේකට හේතුව මං කෝලිය හින්දා වෙන්නේ. රාජපුරුෂයා මේකට හේතුව මං කෝලිය හින්දා වෙන්නේ. ඒ සංඝයා වැඩි අසුර පවත්න්නේ. කොසල් රජු කියන්නේ නිගණ්ඨනාථ පුත්‍රගේ ප්‍රධාන තායිකේ. ඒ නිසායි. නමුත් රජු කල්පනා කළා. කැලිපෙන්නේ? හරි.
රජුව කල්පනා කළා පින්නතුනි මේක විසඳන්න ඕන. කොහොමද විසඳන්න කල්පනා කළේ? පණිවිඩයක් කියුවා තමන්ට බදු ගෙවන යුවරාජ්‍යයට කපිලවස්තු සුද්ධෝදන රජතුමාට එවන්න කිව්වා ශාක්‍ය කුමාරිකාවක් මට සරණ පාවා ගන්න ඕන. පින්නතුනි හැබැයි ශාක්‍යයෙන් හරිම බාඩ පරිවන්න කරා. උයි ගැවිච්චි ඇද්ද ඒක? නේ? පින්නතුනි ඉදා මේ කැමති උන්නේ ශාක්‍ය කුමාරිකාවක් කොසල් රජුවන්ට යවන්න. නමුත් මේක රාජාන නේ රජෙක් තමයි මේ පරිවිදේ එවන්නේ. කරන්න දෙයක් නෑ දෙන්න වෙනවා. මහා නාම ශාක්‍ය දවා 16කට උපන්න පුතු දියක් හිටියා කවුද දුව? වාසව කත්තිය කියලා. අන්නේ වාසව කත්තිය සූදානම් කළා ශාක්‍ය කුමාරිකාවක් හැටියට කොසල් රජුවන්ට යවන්න. පින්නතුනි හැබැයි කොසල් රජුන්ට යවනකොට මෙයා ශාක්‍ය කුමාරිකාවක්ම විය යුතුයි. නෝනත් අර්බුදයක් හට ගන්නවා. ඒ නිසා රාජකීය සිරිත් විරිත් එයාට පුරුදු කරන්න පටන් ගත්තා. ඉන්තිකින් දෙන්නට වැඩක් උන්නේ කෑම මේසයකට වාඩි වෙලා ඉන්න. ඒ නිසා හොයාගන්න බැරුව ගියා. පින්නතුනි වාසව කත්තියව ශාක්‍ය කුමාරිකාවක් ලෙස කොසල් රජුන්ට දීපු නිසා එයාට අගබිසෝ තනතුරුකුත් දෙනවා. එයාට ලැබුණු පුතා තමයි අපි කවුරුත් දන්නේ කවුද? විදුඩබ. මේ විදුඩබ තමයි කොසල් රජුරන් වෙන පුතු හිටියේ නැහැ. මොකද අගබිසෝකට හිටපු පුතෙක් හැටියට හිටියේ මේ විදුඩබ කුමාරයා. ශ්‍රාවක පිරිස සමග වැඩ ඉන්නවා කියලා. තම රතාචාර්යවරයාට කිව්වා ඉක්මනට යමු අපි. ඒ උත්තමයන් වහන්සේට අපි දානයක් දෙන්න ඕනේ. පින්තුනි රතේක නැගිලා ආපු මේ අඹපාලිය එදා භාගතුන් වහන්සේට මෙතන තිබුණු මේ අඹපාලියට අයිතිව තිබ්බ උද්‍යානයේ අඹ උද්‍යානයේ භාගතුන් වහන්සේ ළඟට ඇවිල්ලා වැඳගෙන ආරාධනා කළා. ස්වාමීනි සුගතයන් වහන්සේ මං කිරි අනුකම්පා කරන්න. හෙට දවල් දානේ මාගේ නිවසේ ඔබ වහන්සේ ප්‍රමුඛ මේ ශාවක පිරිස පිළිගන්නාසෙක් වාගේ බුදුරජාණන් වහන්සේ නිහඬව ඒ ආරාධනාව පිළිගත්තා. ලිච්ඡවි කුමාරවරු කල්පනා කළා. අන්න අඹපාලියේ අඹවනේ භාගතුන් වහන්සේ වැඩ ඉන්න ඕනේ. අපි යමු උන්වහන්සේට දානට ආරාධනා කරන්න. මොකද අපි තමයි මේකේ ඉදිරියෙම ඉන්න ඕන පිරිස. පින්තුනි ඒ පිරිස බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න ඉන්න සූදානම් වුණා කොහොමද? පිරිසක් සුදු වස්ත්‍රයෙන් ඇඳගෙන හරත් සුදුවට සරසගෙන අස්සියුත් සුදුයි. පිරිසක් නිල් වස්ත්‍රයෙන් කරත් සුදුවට නිල්ලිට සරසගෙන අස්සියුත් නිල් පාටින් සරසලා. පිරිසක් කහ පාටින්, පිරිසක් රතු පාටින්. වර්ණ ගැනුණු මේ ලිච්ඡවි කුමාරවරු පිරිස එදා බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න මේ දිසාවට එනකොට ආරාධනා කරපු අඹපාලිය ඉදිරියට එනවා. අඹපාලිය කියනවා තම රටේ දක්වන කෙනාට ඒ පින්තුනි එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ මගදී. ඒ භාගතුන් වහන්සේට මේ විපත්තියෙන් මේ පිරිස බේරා ගන්න විශාලාවට වඩින්න කියලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා. පින්තුනි බුදුරජාණන් වහන්සේ ආරාධනාව බාර ගන්නකොට බිම්බිසාර මහරජතුමා සංවේගයටපත් වුණා. ඒ තමන්ගේ රාජධානිය අතහැරලා තථාගතයන් වහන්සේ වඩින්න යන්නේ. ඒ භාගතුන් වහන්සේට ගෞරවයෙන් සුදු වැලි අතුරලා ඒ භාගතුන් වහන්සේ වඩින පාර ගෞරවයෙන් සකස් කළා. ගංගානම් ගම් පෙරට එනකම් සැරසිලි කළා. එදා බුදුරජාණන් වහන්සේ වඩිට පිටත් වෙනකොට කාලයක් නොවේ තිබුණා. මේ විශාලාවේ අහස වලාකුළු වලින් වැහි වලාකුළු වලින් පරවන මහ වැහි ඇතහැරුණා. තැන් තැන් වල කුණු වෙලා තිබුණු මලකඳන් ඒ වතුරට ගහගෙන ගියා. බුදුරජාණන් වහන්සේ ගංගානම් ගම් පෙරින් මේ භූමියට ඒ සිරිපතුල් තියෙනකොටම පින්නතුනි මෙහි මිනිස්සුන්ගේ ඇඟන් වලට වැහිලා හිටපු ඥාති මැරිච්ච අමනුෂ්‍ය ප්‍රේතය භූතය ඒකන් අතහැරලා යන්න පටන් ගත්තා. මාණික්කයා නේ ඒ සත්‍ය අනුභවයෙන් සියලු සෝපත් වේවා. පින්නතුනි මෙහෙම ඒ බුදුරජාණන් වහන්සේ ගැන ඒ උතුම් දහම් කඳ ගැන ඒ ධර්මයේ ප්‍රතිපල නෙලාගත්තු මහ සංගරුවන ගැන මෙසේ භාගතුන් වහන්සේ පතුරවනකොට ඒ ගුණ කඳ මෙතන රැස්වුණු සත් දෙවිඳුන් ඒ සතරවරන් දෙවියන් ඇතුළු දේව මණ්ඩලය භාගතුන් වහන්සේ ඉදිරියේ දන ගහගත්තා. දන ගහගෙන කිව්වා මොකද්ද? යානේද භූතානි සමාගතානි
බුම්මානි වායා නිවාන්තලිකේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවත්ති හෝතු. ශාරීරික ධාතු මහා භූතින් බුද්ධ රූපං සකලං සදා කිව්වම කියන්නේ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ මහා පිළහැර පාමින් දහමම වෙසි වසවමින් අනුකම්පාව වහන්සේගේ නෑවුනේ වෙනසක්. සිළු දිනාටම දහම් දෙසුවා. බේලු ගමින් බුදුරජාණන් වහන්සේ වැඩම කළා අම්බ ග්‍රාමයට. අම්බ ග්‍රාමයේදී බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියලා ආරංචි වෙච්ච පිරිස උන්වහන්සේ වටාවට මේ විදිහට එකතු වෙනවා. ඒ එන සියලු දිනාට බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවා. උන්වහන්සේ වදාළා සීල පරිභාවිතෝ සමතෝ මහත්ඵලෝ මහනිසංසෝ. සීලෙන් වඩන ලද සමාධිය තමයි මහත්ඵල මහනිසංස වෙන්නේ. සමාධි පරිභාවිතෝ පඤ්ඤා මහත්ඵලෝ මහනිසංසෝ. මේ සමාධියෙන් වඩන ලද ප්‍රඥාවයි මහත්ඵල මහනිසංස වෙන්නේ. අන්නේ ප්‍රඥාවෙන් යුක්තව යමෙක් කටයුතු කළොත් එයාගේ ආශ්‍රව එයා පොළොවේ යටට ගියා. පස් විවර කරලා ගන්නකොට ඒ පිළිම වහන්සේ තාම තේවරින් වැඩ ඉන්න කාර්යය මුණ ගැහුණා. නේරුතුමා ගෞරවයෙන් ඒ පිළිම වහන්සේට ඔය විහාරය නිර්මාණය කළා. මේ කඩලා දාපු ථූපයේ මුල් කරගෙන නේරුතුමා ගෞරවයෙන් මේ චෛත්‍යය නිර්මාණය කළා. අද වසර 2000 ගානක් කිවිලා ගියා ඒ බාගතුන් වහන්සේ ඔය විහාරය ඇතුළේ පිරිනිවි වැඩ වුණ ආකාරයෙන් වැඩේ අපි ගෞරවයෙන් බොහෝ දුර ගෙවාගෙන ඇවිල්ලා සකස් කරන් තියෙන මේ උතුම් සම්බුද්ධ පූජාව සියලු දෙනාම එකතු වෙලා උන්වහන්සේට ගෞරවයෙන් ඒ සම්බුද්ධ ජීවනයේ පුරවලා අපි වැඳලා කියමු. ස්වාමීන් සුගතයන් වහන්සේ අපවත් මේ ගෞතම බුදු සසුන පෙරවල් සරණ ගිය උපාසක උපාසිකාවන් ලෙස පිළිගන්නා සිටුවා කියලා. කවුරුන් නැගිටිපෝ ඒ භාගතුන් වහන්සේගේ පාකමල. ඒ සාතුන් වහන්සේගේ ශ්‍රාවකයන් ලෙස ඒ භාගතුන් වහන්සේට උතුම් සම්බුද්ධ චීවරයක් පූජා කරන්න. සාදු 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 කිව්වම කියන්නේ මාගේ ස්වාමී බුදුරජාණන් වහන්සේ සියලුම අකුසල ධර්මයන් ප්‍රහාණය කළසේක. සියලුම කුසල ධර්මයන් උපදවා ගත්සේක. අපි වාසනාව ඒ බුද්ධ ශාසනයේ උතුම් සලපහරේ අපිට බාරක් ඒ ඇවිල්ලා දැක බලා ගන්න වාසනාව තියෙනවා. ඊට පිටුනේ උතුම් සමගත් ජීවනේ මේ භාගතුන් වහන්සේට අපි බලමු. අන්සියලු දිනාත් මේ භාගතුන් වහන්සේගේ පාකමතින් විසාවෙන් කවුරු ගෞරවයෙන් මේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ඉල්ලා හිටින ස්වාමීන් සුගතයන් වහන්සේ අප සියලු දිනාව තිරුවන් සරණ ගිය උපාසක උපාසිකාවන් ලෙස ඔබ වහන්සේ අපි පිළිගන්නාසේ වාගේ අදහස. ඉතිපිසෝ භගවතාරහං සම්මා සම්බුද්ධෝ විහාරය සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසා
කෙසේද කාන්තාවන් සමග කටයුතු කළ යුත්තේ කියලා අහුවා. බුදුරජාණන් වහන්සේ මොකද වදාළේ? ආනන්දය ලොට්ටකින් තරමට හොඳයි. ඇයි තරහින්? නෑ මහා කම්පාවෙන් වදාළා. ආනන්දයන් වහන්සේ අහනවා ස්වාමීනි භාගතුන් වහන්සේ දකින්න ලැබුණා. මොකද වදාළේ? ඈ? කතා නොකර ඉන්න එක හොඳයි කිව්වා. දකින්න ලැබුණොත් කතා නොකර ඉන්න තරමට හොඳයි. ආනන්දයන් වහන්සේ අහනවා ස්වාමීනි සුගතයන් වහන්සේ කතා කරන්න සිද්ධ වුණොත් මොකද්ද කරන්නේ? කොහොමද කතා කරන්න කිව්වේ? ඈ? කෙටියෙන්? ඔව් තමන්ගේ සොහොයුරිය පින්නතුනි බුදුරජාණන් වහන්සේ වදාළේ නම් මෙහිමයි. ආනන්දේ කතා කරන්න සිද්ධ වුණොත් ඒ භික්ෂුව කතා කළ යුත්තේ කොතර වෙලාවද? එක වචනයයි. තනියෙන් ඉද්දි කාන්තාවක් සමග භික්ෂුවට කතා කරන්න පුළුවන් එක වචනයයි. එයින් එහා ගියොත් කෙලෙස් උපදින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මහා අනුකම්පාවෙන් මේක වදාළා. කතා කරන්න සිද්ධ වුණොත් ඊට යොමු කරගන්න කිව්වා මේ මගේ මෑණියන්, මේ මගේ දියණිය, මේ මගේ සොයුරිය. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුදු භගවාති. බ්‍රහ්මදේව කියන බුදුරජාණන් වහන්සේ කාලේ මේ පිළිතුරු ගන්න දෙයක් මම මතක් කරලා දෙන්නම්. ඒ කාලේ විදිහට දැන් මතක නැති එකක් තියෙනවා. ඒ කාලේ ඉඳලා නැද්ද? ඉඳලා ඉතින් පිළිතුරුනේ බ්‍රහ්මදේව බුදුරජාණන් වහන්සේගේ කාලේ තමගේ එකම පුතා මේ අම්මව හරි ආදරෙන් බලාගත්තා. එදා මෙයා ලැබුණාගෙනකොට අම්මා අසනීපෙන් නිසා දාලා යන්න බෑ. ඒ නිසා ඒ මෞතුමියව එකයි යන අවසර ගත්තා. මෞතුමිය වෙනුවෙන් යම් වෙලාවක් මම වැය කරනවාද ඒ සඳහා මුතරව මම නැවී වැඩ කරන්න කිව්වා. ලැබුණ අවස්ථාව. එදා ඒ මෞතුමිය සමග නෙවුනට මේ පුතුණුවන්ට මහා විපත්තියක් සිදු වුණා. මොකක්ද? සාගරයේ මැද විශාල කුණාටුවකට අහු වෙලා ඒ නැව මෝදුපත් වුණා. පින්තුනේ නැවේ හිටපු තම මෑණියන්ව බේරගන්න කරවුද කරපින්නගෙන පරක් පෙරක් නොපෙනෙන මහා සාගරයේ ගොඩ බිමට පීනන්න පටන් ගත්තා. පින්තුනේ සද්දේවිඳුන්ගේ පාණ්ඩු කම්බල ශෛලාසනේ පවා උණු වෙලා ගියා. ඒ පුතුණුවන්ගේ වීර්යයට බැලුව කවුද කියලා. මේ මහා ශ්‍රේෂ්ඨ උත්තමයෙක්. එසේ කෙනෙක් නෙමෙයි. පින්තුනේ ඒ දෙවියන් උපකාර ලැබුණා. කර පින්නගෙන ගෙනල්ලා විරලෙන් තිබ්බ ගමන් ඒ අම්මට ඇති වුණු ඒ සෙනෙහස වචන වලට පෙරළුනේ. පුතේ මේ කළ පිනට නම් ඔබ බුදු බවයි ලබන්න ඕනේ. ඒ පුතාගේ හිතේ තපුම් කාවැදුනා. කල්පනා කළා. ඇත්තටම මේ අම්මා කිව්ව දේ කරන්න ඕනේ. ඇත්තටම මේ අම්මා කිව්ව දේ කරන්න ඕනේ. හිතින් පුරුදු කරන්න පටන් ගත්තා. වචනෙන් පුරුදු කරන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේලා ඉදිරියේ ප්‍රතිඥා දෙමින් ආවා. ඒ පින්වන්ත කෙනා දෙවියන් විසින් මිනිස්සු අතරට කියාගෙන ගියා මෙවැනි ලක්ෂණ තියෙන කෙනෙක් නොබෝ කලකින් මේ මනුලොව උපදිනවා. ඒ වෙන කිසියෙක් නෙමෙයි සම්මා සම්බුද්දයි. පින්වතුනි ත්‍රිවේදයට මේ ලක්ෂණ ශාස්ත්‍රය ඇතුළත් වුණා.
ඒ අය ඉගෙන ගත්තා ඒ දෙතිසක් මහ පුරුෂ ලකුණු. උයන්න පටන් ගත්තා. කවද්දී උත්තරයන් මේ මනුලෝ වදින්නේ. පින්නතුනේ කල් දැනගත්ත දිඹුරු ඔන්න ආරාධනා කළා. කාලෝ යන්තේ මහාවීර උපජ්ජමාතු කුච්චියා සදේවකං ධාරයන්තෝ උච්චසු අමතම් පදං මහාවීරයන් වහන්සේ මෞකුස පිළිසඳ ගැනීමට දැන් කාලයයි. දෙවි මිනිසුන් කෙරෙහි අනුකම්පාවෙන් අමූර්තිය අවබෝධ කරන සේක්වා කියලා ආරාධනා කළා. ඊට පස්සේ තමයි උන්වහන්සේ බැලුවා. අපි පුංචි කාලේ ඉඳලා ඉගෙනගෙන තියෙන මොනවද බැලුවේ? පස් මහා බැලුවා මොනවද? කාලය, දේශය, දීපය, කුලය. මොකද්ද වෙන්න කාලේ? සම්බුද්ධ තේජස ඉදිරි ඒ සියලු දෙනාම තමනේ වෙනවා. පැවිදි උපසම්පදාව ලබනවා. ඉතුරුනේ කවුද? කාලුදාය අමාත්‍යවරයා විතරයි. ඒ කාලුදාය අමාත්‍යවරයා අවසරය ඉන්නවා. මට දෙනවනම් අවස්ථාව පැවිදි වෙන්න මේ උතුම් බුද්ධ ශාසනය මම ගිහිල්ලා ආරාධනාව කරන්න. සුදෝදන පීරජතුමාගෙන් ඒකට අවස්ථාව ලැබුණා. කාලුදාය අමාත්‍යවරයා ගිහිල්ලා එදා බුදුරජාණන් වහන්සේ රජගහනුවර වැඩ ඉන්නකොට ඒ භාගතුන් වහන්සේ ළඟ උතුම් පැවිදි උපසම්පදාව ඉඳුවා. බුද්ධ ශාසනය පැවිදි වුණා. නුබු කලකින් සීලු කෙලෙස් නැසලා අමා මහ නිවනටපත් වුණා. කාලුදායි මහරහතන් වහන්සේ කාලය දැනගත්තා. දැන් කාලය. ඥාතීන් බලන්න කිඹුල්වතට වඩින්න කියලා කියන්න දැන් කාලය. කල් දැනගත්ත කාලුදායි මහරහතන් වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේට පිය රජතුමාගේ පණිවිඩය දුන්නා. සාක්‍ය ඥාතීන් බලන්ට කිඹුල්වතට වඩින්න කියලා. ආරාධනාව කරන්න කාලුදායි දා අමාත්‍යවරයා පිහින් පිටත් තුනෙන් පස්සේ මේ බුදුරජාණන් වහන්සේ ඥාතීන් බලන්ට කපිලවස්තුවට වැඩියොත් අපි ඒ භාග්‍යතුන් වහන්සේට කුමක් පූජා කරම්දයි සිතලා නිර්මාණය කළ සිරිමත් ආරාමයක්. ඒක අපි කියනවා පද නීග්‍රෝධාරාම යයි. එදා ඒ නීග්‍රෝධාරාමය නිර්මාණය වුණා. බුදුරජාණන් වහන්සේ තම ඥාතීන් බලන්න කිඹුල්පතට වැඩි කොච්චර සංඝ සම්නිපාතයක් සමගද? එදා 20000ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන වැඩමැද. වඩිනකොට කාලුදායි මහරහතන් වහන්සේ නිතර කපිලවස්තුවට ඉරිදි බලින් වැඩම කළා. වැඩම කරලා බුදුරජාණන් මහා සංඝරත්නයේ දානීය පිණිස කටයුතු කළා. පින්තුනීදා බුදුරජාණන් වහන්සේ කිඹුල්වතට වඩිනකොට තම ඥාතීන් බලන්න ඥාතීන් විසින් තනවල පූජා කරගත්තු නීග්‍රෝධාරාමේ නටමු තමයි අද අපි මේ සීසින් දැක බලා ගන්න. එදා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ මේ නීග්‍රෝධාරාමේ පූජා කරන යසිරිමත් උත්සවයේ සිද්ධ වුණා. අතපැන්මක් කරලා පූජා කළා. පින්තුනි හැබැයි පිය රජතුමාට නෑහාගේ කල්පනාවක් ඒ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ දානීය පිළිබඳව බුදුරජාණන් වහන්සේ පහවදා උදෙන්ම පාසිවුරු අරගෙන ඇතුල්ගමට පිණ්ඩපාතේ වැඩියා. ඒ ආරංචි වෙච්ච සුද්ධෝදන පිය රජතුමා දුවගෙන ආවා රාජකීය ඇඳුම් පවා අමතක කරගෙන. ඇවිල්ලා ගියා හිටියා මේක ගැලපෙන්නේ නැහැ. ශාක්‍ය වංශයයි නෑ ගෙවල් ගානේ හිඟමනේ යන්නේ. ඒක ලැජ්ජාවක්. අන්නේදා බුදුරජාණන් වහන්සේ ලැජ්ජා විය යුතු දේවල් ගැන කියලා දුන්නා. තමන් වහන්සේගේ වංශය දැන් බුද්ධ වංශය බව බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා. අනුපිළිවෙල කතාව වදාලා පිය රජතුමාට. පින්නතුනේ අනුපිළිවෙල කතාව වදාළ ඒ භාගතුන් වහන්සේ පිය රජතුමාට චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළා. පින්නතුනේ එදා ඒ ධර්මයේ අහන පිය රජතුමා සෝතාපන්න ඵලයට පත් වුණා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානීය පිණිස පහවදා මාලිගාවට වඩින්න කියලා ආරාධනා කළා. පින්තුනි දානයට කල් දැන දුන්නාම බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක පිරිස සමග පිය රජතුමාගේ දානයට වැඩම කළා. හැබැයි මොකද්ද අඩුවක් ඒ දානයට තිබුණේ? ඇහුවා කෝමී යසෝදරා. අන්නේ විලාවේ පිය රජතුමා කියන්න පටන් ගත්තා. යම් දිනකද සම්බුද්ධත්වයට පත් වුණේ
ආරංචි වූ විගස මං කිව්වා යමු තීරි අපේ උත්තමයන් වහන්සේව බලන්න. නමුත් කියා හිටියේ ඒ ප්‍රතික්ෂේප කළා. මාගේ ප්‍රතිවෘත්තාව රැකීම සත්‍ය යම් දිනක උන්වහන්සේ මාව බලන්න වටිනවා කියලා කියා හිටියා. පින්නතුනි ඒ විලාවේ බුදුරජාණන් වහන්සේ තමන් වැඩ සිටි තැනින් නැගිට්ටා. සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම දිහේ ඒ භාගතුන් වහන්සේ බැලුවා. දැනගත්තා ඒ දෙනමට ආරාධනාවක්. පින්නතුනි ඒ විලාවේ තම ඥාතිට අනුශාසනා කරමින් වැඩ සිටි අසිරිමත් පුණ්‍ය භූමියයි අපි මේ දකින. පිරුණම් පෑවේ පස්සේ උන්වහන්සේගේ ද්‍රෝණිය ධාතුන් වහන්සේලා කපිලවස්තු සාති ඥාතිට හමු වුණා. ඒ ද්‍රෝණිය ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ඉදිකරපු තූපේ තමයි මේ තියෙන්නේ. පින්නතුනි කැණීම් කරනකොට ඒක හම් වෙනවා වර්තමානයේ දිල්ලි කෞතුකාගාරයේ ඒ ද්‍රෝණිය ධාතුන් වහන්සේලා තැන්පත් මංජුසාව තමගම ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. පින්න තිබුණු අපිට පුළුවන් වන්දනා කරන්න. හොඳයි අපි වන්දනා කරමු. साधु 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 नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से इति पिसो भगवा अरहं सम्मा सम्बुद्धो विचाचरण संपन्नो सुगतो लोकविदो अनुत्तरो पुरुष धम्म सारथी सत्ता देव मनुष्य गणगुरु करन माव अमृत करतो බලගේ රටේ අද මංගල්‍යයක්. එතකොට කියනවා මංගල්‍යයක් නම් ගත්තා තමයි ඒකට කියන්නේ බුද්ධ මංගල්‍ය කියන්නේ. කියපු ගමන් සිටුමානවා බලන්නයි කියන්නේ ඔබ බුද්ධ කියලා කිව්වද? මම බුද්ධ කියලා කිව්වා තමයි. පින්නුනි අපිට නොතේරුණාට ඒ බුද්ධ කියපු ගමන් ඒ වචනේ ඒ සිටුමාට වැටුණා. ඉවනි උතුමේ ලෝකේ දුර්ලභ බව ඒ සිටුතුමා දැනගත්තා. එහෙනම් කොහෙද උතුමෙන් වහන්සේ ඉන්නේ? වෙලඳාම අමතකුණා. මට දෙන්න යන්න ඕනේ කොහොදක්. අත දික් කරලා පෙන්නලා කිව්වා සීතවනේ උන්වහන්සේ වැඩ ඉන්නේ. හැබැයි මේක උන්වහන්සේව දැක ගන්නට යන්න කාලේ නෙමෙයි කියලා. පින්නුතුනි දා රාත්‍රී ගත කළේ ඒ ඥාති නිවසේ. හැබැයි කයට විවේක දුන්නට හිතට නෑ ලැබුණේ කිසි විවේකයක්. එක පාඩයකට බැලුවා මුළු පළාතම ආලෝකමත් වෙලා. ඒක නිලිය වෙටිලා. ඊනම් සුදුසුයි කාලේ උන්වහන්සේව දැක ගන්න යන වහා සූදානම් වුණා. පින්නුතුනි සීතවනේට යන්න පිටත් වෙලා ටික දුරක් යනකොට අද වගේ නෙමෙයි එකල මිනිස්සු මැරුණාම රෙදියෝලේ උතලා කැලේට ගිහින් දානවා. එවැනි තැනක් මුණ ගැහුවා. දැක්ක ගමන් හිත ගැස්සුණා. එක පාට අඳුර වෙලා ගියා. කල්පනා කළා මම සුදුසු වෙලා මොකද මේ ආවේ? හැරුණා අපිට. ඒ හැරෙනකොටම අහසින් හඬක් ඇහෙනවා. ඇත්තොන් 100ක් ලැබුණත් වෙලඹුත් සහිත අස්සෙන් 100ක් ලැබුණත් කන කර ආභරණ සහිත කන්‍යාවන් ලක්ෂයක් ලැබුණා. තථාගතයන් වහන්සේ නමක් දකින්න යන්න තබන පියවරවලින් සොළොස් කලාවෙන් කලාවක් වටින්නේ නැහැ කියලා. එක පාට ආයිමත් හිතේ බුද්ධ ගුණය ප්‍රකට වුණා. බුද්ධාලම්බන ප්‍රීතිය ඇති වුණා. අහපව ආලෝක සංඥාව හිතේ එනං එළිය වැටිලා නෙමෙයි ආවේ. බුද්ධ ගුණය සීකර කර ඉන්නකොට හිතේ නීවරණ යටපත් වෙලා ආලෝක සංඥාව ඉපදුණා. පින්නුතුනි එදා ඒ සීත වනයේට භාගතුන් වහන්සේ වැඩ ඉන්න සිටුතුමා කිට්ටු වෙනකොට ඒ වනේ හඬක් ඇහෙනවා. සුදන්ත මෙහෙන්න කියලා කතා කළා. කල්පනා කළා මගේ නමින් අමතන්න සමත් කෙනෙක් නම් මේ මගදී නෑ රජුන්වත් මට මගේ නම කියලා නෑ අමතන්න මේ නම් එකක් එකටම ඊ බුදුරජාණන් වහන්සේ වෙන්න ඕනේ දුකන ගියා. යන්නකොට මිදිරි උදෑසන භාගතුන් වහන්සේ සක්මනේ වැඩ ඉන්නවා. ඒ බුදුරජාණන් වහන්සේ ළඟ දන ගහගෙන වැඳලා කිව්වා ස්වාමීනි භාගතුන් වහන්සේ මමයි සුදත්ත. බුදුරජාණන් වහන්සේ මේ පින්වන්ත කෙනාව හඳුනනවා.
පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලා අග්‍රදායකයා වෙන්න පෙරම් පුරාගෙන ආවේ. පින්නතුනි ඊට අනුපිළිවෙල කතාව වදාළා. ආර්ය සත්‍ය දේශනා කළා. ඒ පින්වන්ත සුදත්ත සිටුතුමා සෝතාපන්න ඵලයට පත් වුණා. බුදුරජාණන් වහන්සේට ආරාධනාවක් කළා. මාත් කැමති පින් කරගන්න. මාගේ රටටද මං කෙරෙහි අනුකම්පාවෙන් වඩිනසේක්වා කියලා ආරාධනා කළා. පින්නතුනි තමන්ගේ කර්තව්‍ය අවසන් කරගෙන මගදී ඉඳලා සරත් නුවර දෙනකම් මගදීපස තම ඥාතීන්ට මිතුරන්ට කියාගෙන ආවා. ඔන්න ඉතින් සේවකයා මේක ගෙනත් දුන්නෙන් පස්සේ කල්පනා කළා සිටුතුමා ඕන තරම් රත්තුන් ලීයෙන් හදාපු බඩුමුට්ටු ගෙදර තියෙනවා. මේකෙන් මම මොකද්ද කරන්නේ කියලා කල්පනා කළා. එක පාට සිටුතුමාට හිතුණා මේක කරන්න ඕන අපුත දෙයක්. කැටයම් පාත්‍රයක් නිර්මාණය කළා. උසට උණ ගහක් හිටෝලා ඒකේ මුදුනේ මේ පාත්‍රේ රැඳෙව්වා. රඳවල ප්‍රකාශයක් කළා. රහතුන් ඉන්නවා කියලා ප්‍රසිද්ධයි. ඒ රහතුන් ඉන්නවා නම් අහසින් වැඩම කොට මේ පාත්‍රේ ගනිත්වා මම හාලේ ඥාතිනුත් ඒ රහතුන් සරණ යනවා කියලා ප්‍රකාශ කළා. පින්නතුනි ඒවකට රහත්යයි ප්‍රසිද්ධ වෙහිදී කවුද? නිගණ්ඨනාථ පුත්‍ර. මේ පිරිසට මේක ආරච්චි වෙච්ච ගමන් තැතිගත්තා. සාමාන්‍ය රහතුන් තැති ගන්නවද? නිගණ්ඨනාථ පුත්‍රයි තැති ගත්තා. අරහත් වේ නැති වෙන්නයි යන්නේ. ඒ නිසා ඉක්මනට ගියා සිටුතුමාගේ මාලිගාවට. තම පිරිස සමග ගිහින් කිව්වා මේ වගේ පාළ දේවල් වලට 이르දි පාන්නේ උතුම් 이르දියා මේ වගේ පාළ දේවල් වලට පාවිච්චි කරන්නේ නැහැ. ඒ නිසා ඔය පාත්‍රේ අයිතිය අපිටයි දෙන්න කිව්වා. සිටුතුමා වැඳලා කිව්වා ස්වාමීනි 이르දියෙන් වැඩම කොට ගනිත්වා. සිටුතුමාගේ අදහස වෙනස් වෙන්නේ නැහැ. දැන් නිගණ්ඨට උඩින් යන්නත් බෑ. දැන් මොකද කළේ? තම ගෝලීන්ට ගිහින් කියනවා "ඒ මහා ජනතාවත් දැන් රැස් වෙලා අරහතුන් එනකම් බලන්න." ගෝලීන්ට ගිහිල්ලා කියනවා "මම 이르දි වෙන්නයි යන්නේ. ඔබලා නවත්තන්න ඕනේ. මම යන්න හදනකොට ඔබලා නවත්තන්න ඕනේ." නිගණ්ඨනාථ පුත්‍ර අර මහ ජනකාය මැද්දේ පාත්‍රය ගන්න උණ ගහට අහසින් යන්න ලෑස්තිනෝ කකුලකුත් උස්සගෙන ගෝලියු ටික අල්ලලා බිම දාලා කිව්වා අනේ මේ වගේ හංගන් ඉන්න උතුම් මිර්දියක් මේ වගේ බාල දෙයකට පාවිච්චි කරන්න එපා කියලා. දැක්කනි සිටුතුමනි මට මේකට අවස්ථාව දෙන්නේ. මේ වගේ බාල දේවල් වලට මේක පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. ඒ නිසා මොකද කිව්වේ? දෙන්න කිව්වා රහත්තුම අපිට ඔය පාත්‍රය. හැබැයි සිටුතුමාගේ අදහස නැහැ වෙනස් වුණේ. ආදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්ඡපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි නච්ච ගීත වාදිත විසුක දස්සන ආලා ගන්ධ විලේපන විභෝසනට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි උච්ඡාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං
මීන සියල්ලට ඇරපු රහතුත්මේ මෙයා කල්පනා කළා ආහාර ඩිංගිත්තක් හොයාගෙන ගමට ආවේ. මින් ආහාර විතරක් නෙමෙයි මිනිස්සු පුද සත්කාර කරන්න ගත්තා. ගෞරව කරන්න ගත්තා. කල්පනා කළා මහන්සි වෙලා වෙලඳන් කරන උපේනට වැඩිය මේක හොඳයි. පින්නතුනි ඒ නිසාම පාසි ඇඳුමි ඒ ගමේ හැසිරුණා රහත් කෙනෙක් හැටියට. ගෞරව කරන නිසා ඒ පිටින්ද. ටික දවසක් යනකොට පාසි දිරුවා. දැන් ඇඳුමක් නැහැ. ඊට පස්සේ බැලුවා වස්ත්‍රයක් හොයාගත්තොත් මේ ගෞරවය නැති වෙලා යනවා. පින්නතුනි සසරේ කරලා තියෙන ප්‍රශ්නයක් නිසා යාට වස්ත්‍ර දරා ගන්න හැකියාවකුත් නැහැ. ඒ නිසාම ගහක කටෝර පතුරු ගෙලෙන්න ගලවලා ඒව එකතු කරලා බෙදලා හදාගත්තා. කටෝර ඇඳුමක් දරපතුරු මේ කියලා ගමේ ඇවිදින්න ගත්තා දරපතුරු ඇඳගෙන. ගම්මු කියන්න ගත්තා මේ නම් අභූත කෙනෙක්. මෙවැනි කටෝර ඇඳුමකින් විලිවසන් ඉන්නේ නම් මේ සියල්ල අවබෝධ කරලා නිදහස් වෙච්ච කෙනෙක්. ගම්මු තවත් ගෞරව කළා. මේක දැක්කා කල්යාණ මිත්‍ර බ්‍රහ්ම රාජා. පෙර ජීවිතයක කල්යාණ මිත්‍රයෙක්. වහම දෙයිනේ පහළ වෙලා කිව්වා ඔබ රහතුත් නෑ. රහත් වෙන මඟ දන්නේ නෑ. පින්නතුනේ එදා ජීවිත අපේක්ෂාව අතහැරියා ආහාර නොගෙන ආහාර ඩිංගිත්තක් වෙනුවෙන් ගමක් රවට්ටන්න ලැස්ති. මහ විපත්තියක් කරගන්න යන්නේ කියලා දැනගෙනයි බ්‍රහ්ම රාජය ඇවිල්ලා කිව්වේ ඔබ රහතුත් නෑ. රහත් වෙන මඟ දන්නේත් නෑ. මඟ කියන යුත්තේ කිව්වන්නේ කොයිද? මේ ජීතවන ආරාම කිලෝමීටර් කීයක් දුරයිද? 2500ක්. නතර වුණේ දුවන්න පටන් ගත්තා. පින්නතුනි එක ගමක රාත්‍රී දෙකක් නෑ නතර වුණේ. එක රැයි එක ගමක ගෙවුවේ. කිලෝමීටර් 2500ක් දුවගෙන ආවා අපි වගේ. මේ සුගන්ධ කුටියේ වැඩ ඉන්නකොට සාරිපුත්තයන් වහන්සේ තමන් ළඟ පැවිදි වෙච්ච ශිෂ්‍ය භික්ෂුවක් සමග භාගතුන් ළඟට ආවා. උන් බලන්නේ විතරක් නෝනින් සල්කන්න ඕනේ. ඉතින් මේ ශිෂ්‍ය භික්ෂුව එක්කගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගියා හිටියා. ස්වාමීනි භාගතුන් වහන්සේ මම මේ දැන් 4 මාසයක් තිස්සේ මේ භික්ෂුවට ධර්ම ඉක්මවන්න කටයුතු කරනවා. සාරිපුත්තයන් වහන්සේ කියන්නේ කවුද? මේ ශාසනික දරුවන් බිහි කරන මව හැටියටයි හැදෙන්නේ. ඒ කියන්නේ සෝතාපන්න ඵලයට පත් වෙන්න අනුග්‍රහ කරන්න දක්ෂ වෙන කෙනෙක් නැහැ. නමුත් මාස 4ක් තිස්සේ ඉවුණු උත්තමයන් වහන්සේ මේ තෙරුණ හික්මවනවා. නමුත් හික්මෙන්නේ නැහැ. හිත වැඩෙන්නේ නැහැ. ඒතකොට අපි ගැන කවර කතාවදනේ? බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නවා. සියල්ල දකින්න සර්වඥයන් වහන්සේ වදාලා පින්වත් සාරිපුත්ත ওই භික්ෂුවට ජීතවන පොකුණ ළඟට යන්න කියන්නේ. ඉතින් සාරිපුත්තයන් වහන්සේ වදාලා ආයසුමත ඔබ ශාස්ත්‍රඥ වහන්සේ කියනවා ජීතවන පොකුණ ළඟට යන්න කියලා. අර තියෙන හැබැයි පොකුණයි. පින්නතුනි ඉතින් මේ භික්ෂුව මේ පොකුණ ළඟට ගියා. යනකොට බුදුරජාණන් වහන්සේ ප්‍රාර්ථනා කළා. සාරිපුත්තයන් වහන්සේ සමග සුගන්ධ කුටිය උන්වහන්සේ කතා කරමින් ඉන්නේ. මේක පාට ලස්සන නිලුම් පඳුරක් තිබුණා. ඒ නිලුම් පඳුරේ රන්වන් පාට නිලුම්ම පිපුණා. පිපුණු ගමන් මේ භික්ෂුවගේ හිත අර නිලුම් මලේ කිඳා බැස්සා. හිත හකට ගන්න බැයි තරම් ලස්සනයි. බුදුරජාණන් වහන්සේ වදාළ සුප්‍රියාව සුපත් වේවා. ඉපමුණකින් මාර්ගන්න බියුණා. අම්මට කිසිදු වේදනාවක් නැතුව ඇති වුණු සතුටට මොකද්ද කලේ? පණිවිඩයක් එව්වා. අනේ මට 7 දවසක් දානි දෙන්න ඕනේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට. ඒකට අවසරද කියලා. නමුත් ඒ වෙනකොට දානේ බාර අරගෙන ඉවරයි. නමුත් භාගතුන් වහන්සේ මොග්ගල්ලාණන් වහන්සේට කතා කරලා කිව්වා පින්වත් මොග්ගල්ලාන ওই සුප්‍රියාවගේ දානෙට ඉඩ පාසුව සලස්සලා දෙන්න කිව්වා. ඉතින් කලින් දානේ බාරගත්තු කෙනා ළඟට ගියා මුගලන් මහරහතන් වහන්සේ. ගිහින් ආලා හිටියා පින්වත ශාස්ත්‍රුන් වහන්සේගේ පණිවිඩය මේ. ඔබ කැමතිද සුප්‍රියාවට මේ දානේ ලබා දෙන්න? එතකොට කිව්වා නේ මම හරි අමාරුයි මේ දානේ කලබන
එකතු කරලා තියාගත්තේ මට ආයි ගන්නට ඒකට මුදල් හොයන්න අපහසු වෙන්නේ. මුගලණන් වහන්සේව දාලා ඒ දානි කල්පනා ටික නරක නොවෙන්න මම වග බලා ගන්න. ඒ කියන්නේ මුගලන් මහරහතන් වහන්සේ කවුද? ඉරිදිමතුන්ගේ අග්‍ර තරතුරු ලැබපු කෙනානේ. කිව්වා ඒව නරක නොවෙන්න වග බලා ගන්න. පින්නතුනි අන්නේ ඒ වෙලාවේ අර උපාසක මහත්තයා කියනවා අනේ ස්වාමීනි කමක් නැහැ. එහෙනම් හැබැයි තව එකක් වෙන්න ඕන. මොකද්ද? මගේ හිත දැන් ශ්‍රද්ධාවෙන් පිරීලා තියෙන්නේ දාන දෙන්න. ඒක වෙනස් වෙයි ගන්න. ඒක රැකලා දෙන්න පුළුවන් කියලා ඔය ඉර්ධිපාල. ජේතවනාරාමේ රෝපණය කිරීම පිණිස ජයසිංහ බෝධීන් වහන්සේගේ බීජය වඩම්මලා දෙන්න ඕනේ. සුදත්ත සිටුතුමාව දැනුවත් කරපුවාම සිටුතුමා මේකට සරිලන් වල කපලා පෝර කරලා සකස් කළා. කොසල් රජුන් විසින් රන් කටාරමක් නිර්මාණය කරලා දුන්නා. ඉර්ධි බලෙන් වඩම්මපු ඒ බීජය රන් කටාරමේ පැල කළා. උදා වුණු දින සකස් කරපු පෝර වලින් ඒ බීජය පැලවුණු රෝපණය කරනකොටම 50 රියන උසට දෙපසට විහිදිලා ගිය මේ බෝධිය එදා පිළහැර පාමින් මෙතන පැන නැග්ගා. පින්නතුනි ඒකට පැහැදුණු කොසල් රජුගේ අවසර ඉල්ලුවා. පින්නතුනි බෝධි රෝපණය කරන්න අවස්ථාව යෙදුනේ කොසල් රජුරවන්ට. නමුත් කොසල් රජු කියා හිටියා මං ඒකට සුදුසු කෙනෙක් නෙමෙයි. මොකද මම රජෙක්. වෙනත් රාජ්‍යයකින් මේක ආක්‍රමණය කළොත් ඉස්සරලාම රජු නිර්මාණය කරපු දේවල් ඒවත් තියන්නේ විනාශ කරලා දානවා. අදටත් එහෙම නෙමෙයි. පින්නතුනි ඒ නිසා සුදත්ත සිටුතුමා කිව්වා මේකට සුදුසුම කෙනා. ආනන්දයන් වහන්සේගේ අනුශාසනා පරිදි එදා රෝපණය කරනකොට මෙතන මේ ප්‍රාතිහාර්ය සහිතව පැන නැග ආනන්ද බෝධීන් වහන්සේව දැක්ක රාජ්‍යව පැහැදුණා. මට අවස්ථාව දෙන්න කිව්වා මේ බෝධි වටාවට බෝධි බලුව සකසන්න. ඒක කාන්තාවක් මව්පියන්ගේ කැමැත්තට ස්වාමීන්ව විවාහ කරගත්තා. හැබැයි දරුවන් හිටියේ. දරුවෝ නැති නිසා එයාට වඳ කියන නාමයේ පට බැඳෙනවා නෑ. මෙයාට ලැජ්ජයි ආපහු ගෙදර යන්න. මේ ඉන්දියාවේ අදට ආපහු ගියොත් ලොකු අවුලක්. ඊට පස්සේ මොකද කළේ? මෙයාට ආපහු යන්න බෑ. ලැජ්ජාවට මෙයාගේ යෙහෙලියට කතා කළා. එයාගේ හිතවත්ම යාළුවට කතා කරලා කිව්වා ඔබට බැරිද මාගේ ස්වාමියාගේ දෙවෙනි බිරිඳ වෙන්න? මොකද මට නැත්තම් ගෙදර යන්න වෙනවා. දැන් මමනේ වඳේ කි. ඔබ ස්වාමියා සමග විවාහ වෙන්න කිව්වා. පින්නතුනේ එයා පිළිගත්තා ඒක. විවාහ වුණා. විවාහ වෙලා ටික දොරකින් මෙයාගේ අක්කත්තා. කෙප්කත් පස්සේ දැන් එළියනේ මේක කරලා ඉස්සරලාම කිව්වා. දරුවෙක් ලැබෙන්නේ. හරි සතුටින් ප්‍රකාශ කළා. මොකද අවංකව යාව විවාහ කළා දීපු නිසා. මෙයාට මොකද හිතුනේ? එයාගේ වඳ භාවයේ ස්ථිර වෙන්නයි. යන්නේ ඉරිසියාවක් අතගත්තා. මොකද කළේ? අඹරලා දුන්නා ගුලියක්. කප්සම්. පින්නතුනේ දෙවනි පාරක් එසේම ඒ දුන්න කප්සක්. තුන්වෙනි පාර කල්පනා කළා මේක කියන්න හොඳ නැහැ. එයාට සැකයක් ඉපදුණා. ඒ නිසා දරුගෙබ මෝරක කිව්වේ නෑ බඩ පේන කොටයි දැනගත්තේ. මෙයාට බබෙක් හම්බෙන්න කිපුණා තෝමට කිව්වේ නෑ මමයි තෝ මේ ගෙදරට ගෙනාවී කියලා කිපුණා. පින්නතුනි කිපුණු මේ දෙන්න අතර වහින්පස් වීමෙන් රණ්ඩුවක් ඇතිවෙනවා. පින්නතුනි එදා දරුවා ලැබෙන්න හිටපු ඒ මාතාව අර කාන්තාව අතින් මරණයටපත් වෙනවා. මරණයටපත් වෙනකොටම හිතේ වෛරයක් අටගත්තා. තොටනම් සසරේ මන් දරුවෝ හදන්න දෙන්නේ නෑ. යකක් වෙලා හරියවිලා මරාගෙන කනවා. පින්නතුනි බලන්න අර හොඳින් හිටපු කෙනා යෙලිය කොහෙවත් නැතුව හිටියේ. එයා මැරිලා යක්ෂණියක් කියලා ඉපන් දීර්ඝායුෂ
වහන්සේ වදාළා නිවන් පිණිස හේතු වෙන්නේ නෑ. යමෙක් ඒක ප්‍රතිපත්තියක් වශයෙන් අනුගමනය කරනවා නම් කරපුවා. හැබැයි ඒක නිවන් පිණිස හේතු වෙන්නේ නෑ කියලා. පින්වතුනි දේවදත්ත කියා හිටිය දැක්ක නේද මහණෙනි? දැන් මේ නිවන් මඟ අනිත් අයට කියන කෙනෙක් නෙමෙයි. දැන් මොකද වෙලා තියෙන්නේ? ආහාරයට ගිජු වෙලා ලාභ සත්කාරෙට ගිජු වෙලා ওই නිවන් මඟ කියන්නේ. පින්වතුනි 500 දෙනා කල්පනා කළා ඇත්තනින් යකෝ. මේ අනුන්ගේ මාළු කකා කොහෙන් නිවන් දකින්නද? මේසා අල්පේච්චු නොවි කුටියක් මේ අනුන් දෙන කුටිවල සුදු හඳුන් ලිය හදා පුවේ ඉඳන් කොහේ නිවන් දකින්නද? කියනකොට අර 500ක් අලුත පැවිදි භික්ෂුන් වහන්සේලා කල්පනා කළා කියලා. ඇත්තනින් මේ දීවදත්ත හාමුදුරුවෝ කියන කතාව 500ක් දෙනා දේවදත්ත සමග මෙතනින් පිටත් වෙලා ගියා. අන්න දෙවෙනි ආනන්තරී පාප කර්මය මොකක්ද? සංඝයා ભેද කරන්නයි ලෑස්ති. පින්වතුනි අරගෙන ගියේ කොහටද? මං කිව්වා පින්නුව තැනත් එක්ක. කොහටද ගියේ? ගයා සීර්ථයට අරගෙන ගියා. නේද ගියාට මතකයි. පින්වතුනි ගයා සීර්ථයට අරගෙන ගියා. ඉතා ගයා සීර්ථයට අරගෙන ගිහිල්ලා 500 දෙනා මේ වගේ වාඩි කරගත්තා. උසාවියට ගත්තා. මෙතන කොහොමද මෙතුනේ? පින්වත් මහණෙනි කියලා අමතන්න පටන් ගත්තා. ධර්ම දේශනා කරන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් සාරිපුත්ත මොග්ගල්ලාන අර 500 අර අසත්පුරුෂයා නිසා විනාශ වෙන්න කලින් ගිහිල්ලා බේරෙන්න. පින්වතුනි සාරිපුත්ත මොග්ගල්ලාන දිනම වඩිනකොට ගයා සීර්ථයට ඈත තියා කිව්වා දැක්කනේ අග්ගස යුලත් මං කවුද කියලා දැනගත්තා. වාඩි වෙන්න කිව්ව දකුණෙන් සාරිපුත්ත වාඩි වෙන්න කිව්ව මොග්ගල්ලාන වමින් බුදුරජාණන් වහන්සේ විදක දහම් දේශනකොට පින්වත් සාරිපුත්ත මාගේ පිට පොඩ්ඩක් ගිලවිලා මම දහම් කතාව කරගෙන යන්න මම පොඩ්ඩක් ඇලෙන්නේ කියලා සතාගතෙන් වහන්සේ සිහිය සෙයියාවෙන් සතපේ. සිහි නුවණින් ධර්මය අහගෙන ඉන්නවා. දේවදත්තත් ඒකම කොලා. සාරිපුත්ත මාගේ පිට පොඩ්ඩක් ගිලන් වෙලා දහම් කතාව ඔබ කරගෙන යන්න මම පොඩ්ඩක් ඇලෙනවා කුවැල්ල ගංගෝ නින්ද ගියා. ඒ කිලිස් සහිත වෙන්නේ කියලා වෙහිසයි නින්ද ගියා. සාරිපුත්යන් වහන්සේ ධර්ම සේනාධිපති වහන්සේ සෝතාපන්න වෙන්න දහම් සේන දිසත් මොග්ගල්ලාන වහන්සේ ඉරිදි බලු ත්‍රිවිධ දුෂ්චරිත වඩා කොයි දවසක් පුරුෂ නිසා විපි විපත්ති පෙළුව සතර පායි 500 ධර්මාවබෝධ කළා. 500 බලංගාව දීවදත්ත ගොල්ලෝ කවුද? කෝකාලිද. එන්නකොට 500 නේ ඒ දිගේ පාර මෙයා ගොරෝන වැලමිට පාර කාලකුව දෙම්මත් නෑ කිටි උඹ ළඟට ගෙනියවිත් නා 500 මරන් ගියා. පින්නදුනි ගහපු පාරේ නෙමෙයි. ඒ තුරුපුවත් වැරදිකට ගහන්න ගියා. ඊවමනේ යන්න පටන් ගත්තා. පින්නදුනි හැබැයි දැනගත්තා තමන්ට වැරදුණු වගේ ඉතින් එතුණා. තමන් වැරද්දක් කළා. බුදුරජාණන් වහන්සේ දකින්න කැමැත්තක් හිතේ තිබුණා. එදෙක තියාගෙන තම ගෝල පිරිස රැගෙන ආවා. පින්නතුනි ආරංචි වෙන බුදුරජාණන් වහන්සේ වදාළා දේවදත්ත සතාගතෙන් වහන්සේ ආයි දකින්න පුළුවන්කම නෑ. එදා නැගිනහිර දොරටුවේ ඇතුල් වෙන්න කිට්ටි වෙනකොට මේ 1000කට ගත්තා. ඒක ධම්ම පදයක්. එදා දේවදත්ත
මොහොත වෙනකම්ම උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා සාංගික දම් පිළිනමල බුදු පූජා පවත්වමින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා වගේම ශ්‍රී සර්වජ්‍ය ධාතුන් වහන්සේලා සියසින් දැකගෙන සිරස මත තියලා ආශිර්වාද ලබාගෙන මේ මොහොත වෙනකම් පහන් සිතින් රැස් කරගත්තු උදාර කරපොණි ධර්මයක්. ඒ වගේම මේ බෝධි වන්දනාවෙන් සිද්ධ වෙන සියලුම පුණ්‍ය ධර්මයන්ද සියත්ම මම හිතන්නේ පින්වන්ත දියණියක් ගැන කිව්වා. ඒ පින්වන්ත දියණියගේ සූපත් වීම පිණිස මේ පිනෙන් සතුට මොකද අම්මා සියස්නා කියලා දියණියක් උපන් 16 අසනීපෙන් ඉන්නවා. දෙවියන්ට පුළුවන් හැකියාවක් තියෙනවා මේ ගමන පුරාවට මේ මොහොත වෙනකන් රැස් කරන උතුම් පිනෙන් සතුට වෙන දෙවිවරු ඒ සියස්නා දියණියගේ සූපත් වීම පිණිස හැකිනම් ඒ දෙමව්පියන්ට බොහෝ පහසුවක් වේ. සසරේ කරපු අකුසල කර්මයන් යටපත් කරගෙන කුසල් දහම් මතුවී පිනෙන් සතුට වෙන දෙවියන්ගේ ධාර්මික රැකවරණයද සැලසී ඒ දියණියන්ගේ සූපත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු සියලු දෙනාම. පින්තුනි මට හිතුණා මෙහෙම දෙයක්. මම කිව්වේ අපේ දියණියගේ S2 අසනීප වෙච්ච වෙලාවේ දෙවියන්ට කිව්වා මෙතනදී ඇත්තට මේක දෙවියන් විසින් සිද්ධ කළා කියලා. ඉතින් මම මේ දඹදිව වන්දනාවේ පිරිස එක්කන් එනවා. හැබැයි මම ඒක රැකියාවක් විලස කළාට මම සෑම මොහොතකම උත්සාහ කරන්නේ තුනුරුවන් කෙරෙහි අල්ලාගේ හිත් පහදවන්න. ධර්මයට ගෞරවයක් ලබා දෙන්න. අන් අයට මේ ධර්මයේ වැටහේවා කියන අදහසින් උතුම් සදහම් කියමින් මේ ගමන එන්නේ. මොකද්ද සසරේ කරපු අවාසනාවකට කොච්චර කළත් මේකෙන් නැගිටින්න බැරි හේතුවක් තියෙනවා. ඒක සසරේ ප්‍රශ්නයක්. ඉතින් ඒ නිසා මේ සසරේ කරපු කර්මානුරූප අකුසල් කර්ම ගෙවි අද තමයි මේ ප්‍රථම වතාවට මම ඉල්ලන්නේ දෙවියන්ගෙන් පින් කැමති දෙවිවරු ඉන්නවා නම් මම මේ ගමන එනකොට මිනිස්සුන්ගේ සිත් පහදවන්න ධර්මයේ කියන එක සත්‍යයක්මයි වෙන කිසි දෙයක් බලාපොරොත්තු නැහැ. ඒ සත්‍ය දකින දෙවිවරු අද මේ අසිරිමත් සම්බුද්ධ පූජාවන්ද සිද්ධ කරමින් මේ මොහොත වෙනකන් කරන උතුම් පුණ්‍යානුභාවයෙන් සතුටු වෙන දෙවිවරුනි මේ අසා හැකිනම් මට මේ තියෙන අපහසුතා දුරු වී පහසුව සැලසීම පිණිස හැකිනම් දෙවිවරු කටයුතු කරත්වා. මා සමග දඹදිව යමෙක් ආවොත් මම උත්සාහ කරන්නේ සියලු දෘෂ්ටි සිඳගෙන තුනුරුවන් කෙරෙහි සිත් පහන් කරවන්නයි මම වීර්ය කරන්නේ. ඒ දෙවිවරු දකින්න නම් සත්‍යයක් ලෙස හැකිනම් දෙවිවරුනි මට ඒ සඳහා උදව් උපකාර කරත්වා. මේ පිරිනව සියලු දිනාගේම යම් යහපත් බලාපොරොත්තු ඇතනම් ඒ සියලු යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර දීම පිණිස සියලු දෙවියෝ කටයුතු කරත්වා. ඔබ සියලු දිනාට මේ උතුම් පුණ්‍යානුභවයෙන් දෙවියන්ගේ අනුභවයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සසර දුකින් අත මිදීමේ දුර්ලභ වාසනාව උදා වේවා. බුද්ධෝ භගවාති බුද්ධං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ අච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහෙති. සුපටි ධම්මං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. සමහර දෙවිවරු ගන්නවා කියන බුදුරජාණන් වහන්සේ දැන් මෙතන නැහැ. මේ ඉර්ධියක් කියලා. හැබැයි සමහර දෙවිවරු ඒ ඉර්ධිය කරනවා දැනගන්න දෙවියන්ට දෙවියක් නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ ওই විදිහට දහම් දෙස්සලා ඒ අතර කාලය තුළ උතුරු කුරු දිවයිනට වඩිම කොට ඒ දැනගත්ත සාරිපුත්‍රයන් වහන්සේ භාගතුන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා ඒ දෙවියන් නරඹය දේශනා කළ ධර්මයේ කුමක්ද කියලා. අන්න ඒ වෙලාවේ පින්නතුනේ භාගතුන් වහන්සේ ඒ සාරිපුත්‍රයන් වහන්සේගේ පෙරත්ත නිසා දෙවියන්ට දේශනා කරපු ධර්මය හකුලව වදාළා. නමුත් ඒ ප්‍රඥාවෙන් අග්‍ර සාරිපුත්ත මහරහතන් වහන්සේ ධර්ම සේනාධිපති වහන්සේ විස්තර විභාග වශයෙන් ඒ භාගතුන් වහන්සේ වදාළ ධර්මයේ අහලා දරාගත්තා. ඒක තමයි වර්තමානයේ අපිට අහන්න තියෙන මක්කලද අභිධර්මයේ කියලා.
පින්වතුනි ඉදා මහ මොග්ගලයන් වහන්සේ බලන් හිටියා. මහා ජනතාවක් උන්වහන්සේ දෙව්ලොව වැඩි පෙළහැර ප්‍රයාල්මින් දෙව්ලොව වැඩි පැල රැස් වෙලා හිටිය තථාගතයන් වහන්සේ නොදෙක අපි නැගිටින්නේ නැහැ කියන්නේ. පින්වතුනි මහ මොග්ගලයන් වහන්සේ තවතිසා දෙව්ලොවට වැඩලා බුදුරජාණන් වහන්සේට ආරාධනාවක් කළා. පෙර බුදුරජාණන් වහන්සේලා යම්සේද මාතෘ දිව්‍ය රාජ්‍යව ධර්මයේ පිළිපදලා මනුලොව වඩින්නේ ඔබ වහන්සේද මනුලොව වඩිනසේක්වා කියලා. භාගතුන් වහන්සේගේ මෙහෙණ බවින් මොග්ගලයන් වහන්සේ දැනගත්ත තථාගතයන් වහන්සේ ආරාධනාව පිළිගත් වගේ උදා වූ දින සම්බුද්ධ ජීවිතයේ වෙන කිසිම දවසක නොපැපු ප්‍රථම වරටත් අවසන් වරටත් පාන ඒ මහා ප්‍රාතිහාර්ය උදා වහන්සේ පෑවා. දෙව්ලොව ඉඳලා මනුලොව වඩිනකොට මොකද දෙහගත්තු ගමන් කැටකිරිලි කෑ ගහලා කියනවා අහෝ මගේමයි වැරද්ද මගේමයි වැරද්ද. පියුරුම හිටියනම් මට මේ විපත්තිය වෙන්නේ නෑ. පියුරුමේ අතහල නිසා වෙච්ච විපත්තියයි මේ කිය. එතකොට විදුලිය කල්පනා කළා යකෝ මූට කොහෙන්ද මගෙන් බේරෙන්නේ? පියුරුමේ මම නුඹව නෑ අල්ලන්නේ අහසේදී. මම ඔබව අල්ලලා පින්නන නුඹේ කියන පියුරුමේ දිපුණන බෙල්ල දෙන්නියන් කියලා අහසේදී කැටකිරීම අතාරිනවා. අතහැරියක මම මේ කැටකිරීලි වේගෙන් ඇවිල්ලා ගිල්ලා වහනවා. වෙලේ නගුලෙන් රානකොට පෙරළුණු පස් පිටල්ලක් උඩ. පිටල්ලුඩ වහලා කැටකිරිලි කෑ ගහලා කියනවා හරි මම මාගේ පියුරුමට ආවා. පුළුවන් නම් අල්ලන්න. පිටතුනේ ආඩම්බරයටපත් වුණු උද්ධාමයටපත් වුණු අර කිජුලිහිනියා අහසින් ඉඳලා අත්තට දෙක අකුලගෙන වේගෙන් ඇවිල්ලා කැටකිරිලිව ගන්න පස් පිටල්ල ළඟට එන්නකොටම ටක්කලා පස් පිටල්ල යටට රිංගුව බුදුරජාන් වහන්සේ වදාලා අර කිජුලිහිනියාගේ පපුව පස් පිටල්ලේ වෙදිලා දුකටපත් වුණා අනතුරටපත් වුණා. අවසාන කාලේ ගත කරන අය 50යි කෝපයි කීප දෙනා ඉන්නේ මං හිතන්නේ නේ කීප දෙනා කැමති නෑනේ වයස යනකොට. නමුත් දැනගන්න මේ වයෝවෘද්ධ අම්මලා මේ ගමන අවසන් කළේ කිසි දෙයක් නිසා නෙමෙයි ශ්‍රද්ධාව නිසා. ඒ ශ්‍රද්ධාව නැත්තම් මේ ගමන මෙහෙම යන්න බෑ. අවසාන වෙනකොට හොස්පිටල් වල නතර වෙන්නේ. එහෙම නැත්තම් රණ්ඩු වෙලා යන්නේ. හැබැයි මේ ගමන අපරිහානීය ධර්ම රැක්කා. සමගියෙන් රැස් වුණා. අපිට පුළුවන් වුණා සමගියෙන් විසිරලා යන්න. එක කරුණක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ වදාලා ඒක හැම දිනාගේම අභිවෘද්ධිය පිණිසමයි පවතින්නේ කියලා. ඉතින් පින්නතුනි මේ ගමන යනකොට තිරේ පිටිපස්සේ ඉඳගෙන බොහෝ උපකාර කළා අපිට පේන්නේ නැති වුණාට. අපිට මේ සියල්ල සැපෙන්නේ නැත්තම් අර වේදහිකා වගේ අපි කිපෙනවා. අඩුපාඩු වුණා නම් අපි කිපෙනවා නේ. නමුත් ඒ සියල්ල අඩුපාඩු නැතුව විහිස නොබලා රැණිදිමරාගෙන අපිට උපකාර කළ පිරිසක් එනවා. ඒ තමයි මේ මුන්නායතුළු. මේ පිරිසත් රියදුරු මහතායතුළු පිරිසක්. අපි බෑග් ටික හැමදේම ගෙනලා ඇදලා දාගන්නවා. එකක් නැති වුණා කොහොමද නේ? ඒකට මේ සියලු කටයුතු සාර්ථක වෙච්ච නිසා තමයි මේක ටීම් වර්ක් එකක්. ඒ සියලු දෙනා එකතු වෙච්ච නිසා තමයි මේ සතුටින් අද ගමන අවසන් කරන්නේ. පින්නතුනේ සතුට බුදුරජාණන් වහන්සේ සම්බුද්ධ කෘත්‍ය අවසන් කොට පිරිනිවීමට මොහොතකට පෙර අප කෙරෙහි අනුකම්පාවෙන් වදාළ අයුරින්ම දඹදිව උතුම් බුද්ධ භූමියේ සතර ස්ථාන ඇතුළු අනිකුත් සියලු පුණ්‍ය භූමි සංවේග සිතින් දැකබලා වන්දනා කිරීම සඳහා ගෙවන මුදලට සැබෑම වටිනාකමක් ලබා ගනිමින් ජීවිතයට යහපත් ආකල්පමය වෙනසක් ඇති කරගන්න 2008 වසරේ සිට බොහෝ වාර ගණනක් දඹදිව වන්දනා කරවා මනා පළපුරුද්ද ඇති ජානක සමග මහී ලංකා ගමනේදී නවාතැන් ගැනීමට සුවපහසු හෝටල් කාමර කෑමට ප්‍රණීත ආහාර බීමට බෝතල් පානීය ජලය අවශ්‍ය වූ විට වෛද්‍ය පහසුකම්
ගමන පුරාවට පහසුව සලසන කාරුණික කාර්ය මණ්ඩලය. ගමනට සුකෝපභෝගී බස් රථ. එක්වන්න වෙනස වටහා ගන්න. මහී ලංකා දඹදිව වන්දනා සංචාරකයෝ සඳ ලංකාව. අමතන්න 077 997 81 45 076 643 55 30